right. සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. අද අපේ estimation and costing කියන මොඩියුල් එකේ දෙවෙනි දවසේදී අපි දවස ආරම්භ කරනවා. ඉතින් මේ විශ්වාස කරනවා හැමෝම හොඳින් ඇති කියලා. සියලු දෙනාම සම්බන්ධ වෙයි, තාම සම්බන්ධ වෙමින් ඉන්නේ. වෙලාව මැනේජ් කරගන්න එක තමයි මෙතන තියෙන ලොකුම දවසේ තියෙන ලොකුම අභියෝගය ඒක තමයිනේ. ඔව්. එහෙම තමයි දැන් අපි සාමාන්‍ය දෙයක් තමන්ට කරන්න ඕනේ කියලා හිතනොත් තමන් එතන කැපකිරීමක් කරන්න ඕනේ නේ. ඉතින් ඒක නිසා මේ මම දන්න ඕගොල්ලෝ දැන් මේ ගොඩක් කැපවීමෙන් මේ වැඩේට සම්බන්ධ වෙනවා. ඇත්තටම අපි මේකේ සාර්ථකත්වයක් කරා ළඟා වෙන්නේ කොහොමද කියන එක තමයි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් අද දවසේ මේ මම අපි ගිය සතියේ කතා කරපු විෂය කොටස් ටික ඔයගොල්ලොන්ට මතක ඇති. ප්‍රායෝගිකව කොහොමද මේ කොන්ත්‍රාත් එකක් එහෙම නැත්නම් අපි කියනවා යම්කිසි ප්‍රොපෝසල් එකක් කොන්ත්‍රාත්යක් දක්වා ස්ටේජ් බයි ස්ටේජ් එන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරා. එතකොට මේ කොතනින් හරි උපදින නේද යෝජනාවක් එහෙම නැත්නම් ප්‍රොපෝසල් එකක් කොහොමද කොන්ට්‍රැක්ට් එකක් දක්වා නැත්නම් කොන්ත්‍රාත් එකක් දක්වා මේක ස්ටෙප් බයි ස්ටෙප් ගොඩනගන්නේ කියන එක අපි සාකච්ඡා කරා. ඒ වගේම රේට් එකක් හැදෙන විදිහ නේද? සහ BOQ එකක් එහෙම නැත්නම් අපි කියනවා එස්ටිමේෂන් එකක් නැත්නම් එස්ටිමේට් එකක් හදන විදිහ එස්ටිමේට් එකක තියෙන අන්තර්ගතය නේ අපිට දැන් ඒ ටික සාකච්ඡා කරන්න තියෙනවා. හරි. එතකොට මේ මම දැන් මෙතන මෙහෙම දෙයක් හිතුවා. දැන් අපි හැමෝම මේ ෆීල්ඩ් එකේ ඉන්න නිසා කන්ස්ට්‍රක්ෂන් වලටම සම්බන්ධ වෙලා ඉන්න නිසා ගොඩක් අයට මේකේ වචන ටික හුරු ඇති නේද? අපි පාවිච්චි කරන වචන මාලාවක් තියෙනවා. ඒ වචන මාලාව සාමාන්‍ය භාවිතයේදී භාවිතා කරන ටික තමයි අපි මෙතන භාවිතා කරන්නේ. ඒක නිසා අපි දෙගොල්ලොන්ට නැත්නම් අපි මෙතන ඉන්න සියලු දෙනාට මේ ලැන්ග්වේජ් එක පිළිබඳව ගැටුවක් නැතිව තියෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා අපි එතනට බර දාලා නේද අර පොඩි තැනින් පටන් ගන්නවා තමයි අපි. නමුත් මේ ඒ වගේ බේසික් එකකට යන්න අවශ්‍ය නැහැ කියලා තමයි මම හිතන්නේ. එහෙම යම් කිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් කාට හරි අපිට මට යෝජනා කරන්න අපි කතා කරලා කරගමු ඒක වෙනස් කිරීමක් විදියට. right? හරි. එතකොට මේ මම ස්ක්‍රීන් එක පොඩ්ඩක් ෂෙයා කරන්නම් ඔයගොල්ලොත් එක්ක. මට පොඩ්ඩක් කියන්න ස්ක්‍රීන් එක ෂෙයා වුණාද කියලා. right. right. දැන් මේ තියෙන්නේ මේ ඔය මම දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ අපි පොඩි තැනකින් පටන් ගමු නේද? මම අද ඔයගොල්ලන්ට කියනවා මේ අපි ඊටාම සරල ස්ට්‍රක්චර් එකක් තෝරගත්තා. මේ වැඩේ ලේසියෙන් පහසුවෙන් ස්ටාර්ට් කරගන්න ඕන නිසාම මේ පොඩි ස්ට්‍රක්චර් එකක්. ඒ කියන්නේ මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ තියෙන්නේ ඩ්‍රේන් එකක්. හරි ලයින් ඩ්‍රේන් එකක්. ඒ කියන්නේ රෝඩ් එකක දෙපස හෝ නේද? නැත්නම් වෙනත් තැනක හෝ කොන්ක්‍රීට් ඩ්‍රේන්ස් අපි දන්නවා U ඩ්‍රේන්ස් කියලා මේක යූස් කරනවා. හරි ලයින් ඩ්‍රේන් කියලා කියනවා. නේ මේක උඩට කවර් ස්ලැබ් එකක් දාලා ඔයගොල්ලෝ බොහෝලාට මේක ප්‍රායෝගිකව දැකලා ඇති. හරි ඒක තා 아무තු දෙයක් නෙමෙයි නේද? එතකොට මේ වගේ ඩ්‍රෝවින් එකක් මේ ටිපිකල් ඩ්‍රෝවින් එකක්. රයිට් මේවා නේද උදාහරණයක් මෙතන ඇතුලේ ඉන්ටර්නල් විඩ්ත් එක 600යි මේ මිලිමීටර වලින් දීලා තියෙන ඔක්කොම නේ. සම්පූර්ණ බේස් එකේ විඩ්ත් එක 800යි. එතකොට ස්ක්‍රීට් කොන්ක්‍රීට් ඉන්න එක මිලි 50යි. එහෙම නැත්නම් අපි කියනවා අඟල් 2යි නේ. ඊළඟ බේස් එකේ හයිට් එක නැත්නම් බේස් එකේ thickness එක 150යි මිලිමීටර 150යි. වෝල් හයිට් එක මේක 600 දක්වා වේරි වෙනවා මැක්සිමම් තමයි 600. දැන් උදාහරණයක් අපි සාමාන්‍යයෙන් උපරිම තැනකට දානවා නම් මේක 600 විදිහට තමයි පාවිච්චි කරන්නේ. හරි. එතකොට ඔව් ඩ්‍රොයින් එක ෂෙයා වෙලා නැහැ නේ. අපිට. දැන් හරිනේ. right. මම කිව්වේ මේ බොහොම සරල සෙක්ෂන් එකක්, සරල ස්ට්‍රක්චර් එකක්. අපිට මේ දැන් උදාහරණයක් ගත්තොත් මේකේ තියෙන අයිටම් කීපයයි නේ. දැන් මේවා එකක් කරද්දි නේද? අපි හිතමු මේ හිස් පාරේ වන් සයිඩ් එකක් කියලා. ඒතර පාර අපි ක්ලීන් කරගන්න ඕනේ එජ් එක නේද? ඔය අපි දැන් රේන් එක ගන්න ඒරියා එක අපි ක්ලීන් කරගන්න ඕනේ. ඊට පස්සේ එක්ස්කැවේෂන් එක කරගන්න ඕනේ. ඊට පස්සේ නේද?
ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් එක දා ගන්න ඕනේ. ඊට පස්සේ රේන්ෆෝස්මන්ට් තියලා බේස් කොන්ක්‍රීට් එක කර ගන්නවා ෆෝම් වර්ක් කරලා. ඊට පස්සේ වෝල් එක ෆෝම් වර්ක් කරලා කොන්ක්‍රීට් කරනවා. ඊට පස්සේ කවර් ස්ලැබ් එක අපි වෙනම කාස්ට් කරලා ගියනලා මේකේ ප්ලේස් කරනවා. ඔන්න ඔය වගේ පොඩි අයිටම් කීපයක් තමයි තියෙන්නේ. හරි. එතකොට මම මේ වගේ එකකට එස්ටිමේට් එකක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න ඕන නිසා හැදුවා. රයිට්. එතකොට එක්ස්කැවේෂන් විදිහට ගත්තාම නේද මම මෙතන මේ කොළ පාටින් දාලා තියෙන එක රයිට්. පොඩ්ඩක් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න වෙනවා නැවතත් නේ. රයිට්. එතකොට මේ උදාහරණයක් විදිහට දැන් මම මේකේ ලෙන්ත් එක මේ සෙක්ෂන් එක මීටර් 300ක ලෙන්ත් එකක්. ඒ කියන්නේ දිග 300ක් වෙනකම් කොන්ක්‍රීට් නැත්නම් ඩ්‍රේන් එක හදනවා කියන බේසිස් එකේ ඉඳලා තමයි මේ එස්ටිමේට් එක මම නිර්මාණය කරලා තියෙන්නේ හදලා තියෙන්නේ. එතකොට පළවෙනි අයිටම් එක විදිහට නේද? එක්ස්කැවේෂන් මේකේ quantities calculate කරන්න ගියොත් ඒ කියන්නේ අපි කිව්වා දැන් මේක drawings නේද? drawing එකයි specification එකයි. drawing එකක් තියෙනවා ඒකත් එක්කම spec එකක් තියෙනවා. හරි. එතකොට මේ දෙක නේද? ඒ කියන්නේ drawing එකත් එක්කම ඒකේ වැඩි විස්තර දාපු ඒක විස්තරාත්මකව විස්තර කරලා තියෙන ස්පෙસિෆිකේෂන් එකක් තියෙනවා. නැත්නම් TDS එකක් කියලාත් අපි කියනවා technical data sheet කියලා. technical data sheet විදිහටත් අපිට ඉන්ස්ට්‍රක්ෂන් ලැබෙනවා. එතකොට මේ පළවෙනි අයිටම් එකේ විදිහට excavation right ඊට පස්සේ screed concrete ඊළාට structural concrete එක එහෙම නැත්නම් අපි කියනවා නේද මේක grade 25 වලින් දාලා තියෙන්නේ. ඊට formwork reinforcement වැඩ ඉවර කරපුවාම නේද backfilling ඊට පස්සේ concrete cover slabs මේ item 7ක වගේ item 7ක් තමයි මම මෙතන අරන් තියෙන්නේ. ඒ කියන්නේ පොඩි වැඩක්. ඊටම සරල වැඩක්. හරි? ගැටලුවක් නැහැ නේද? මේ හැමෝටම ඇහෙනවා නේද? පැහැදිලි ෂෙයා වෙලා තියෙන්නේ ස්ක්‍රීන් එකනේ. ගැටලුවක් නැහැ නේ. රයිට් හරි. එතකොට මේ මම කියන එක මේ පොඩි සෙක්ෂන් එකකට අපි ගත්තේ ඕගොල්ලොන්ට මම අර ස්ක්‍රීන් එක ෂෙයා කරද්දි මේ ඕගොල්ලෝ දැන් ෆෝන් එකේ නම් ඉන්නේ අර ඩ්‍රෝවින් එක නේද? පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නවා නම් හොඳයි නේ. මම ආයෙ ෂෙයා කරන්නද? නැත්නම් අපි කතා කරන්නේ මෙන්න මේ කියන drain section එක ගැන right මේ අපි sample එකට ගත්තේ මේක example එකට ගත්තේ මේ මට ඕනලා තියෙන මේ item ගොඩාක් ගැන අපිට කතා කරන්නත් පුළුවන් නේද? නමුත් item කොච්චර item ගැන කතා කරත් නේද? එක item එකක් සලකපුවාම මේ item එක කොහොමද මේක measurement sheet එකෙන් drawing එකෙන් කොහොමද measurement sheet එකට එන්නේ නේද? measurement sheet එකෙන් කොහොමද BOQ sheet එකට එන්නේ නේ BOQ sheet එක කොහොමද රේට් කරලා අපි මේක estimate දෙපාරට පත් කරන්නේ කියන කතාව තමයි මේ දැන් මේ සාකච්ඡා කරන්න යන්නේ. ඒක ප්‍රායෝගිකව කරන විදිහ හරි ටේබල් වර්ක් එකක් විදියට නැත්නම් හෝම් වර්ක් එකක් විදියට. ඒතර මෙන්න මේ කියන drain section එක තමයි අපි දැන් පාවිච්චි කරන්න යන්නේ. right? එතකොට මේ drain section එක අපි දැන් මේකේ මේ drawing එකෙන් අපි ගන්න යනවා quantities ටික extract කරලා ගන්න යනවා දැන් measurement sheet එකට. measurement sheet එකට ගන්න යන්නේ අපි දැන්. right? එතකොට දැන් මම ඉස්සෙල්ලා කිව්ව එක මේක දැන් අපි අර හැමෝම පොඩක් දැනුවත් නිසා මම මේ පාර්ට් එකට ඉක්මනට යන්නම්. මොකද මේකේ ලොකුට සාකච්ඡා කරන්න දේවල් නැහැ. අපි හැමෝම මේ විෂය සම්බන්ධව නේද? thoroughly knowledge එකක් තියෙන පිරිසක් තමයි එකතු වෙලා ඉන්නේ කියන බේසිස් එකේ ඉඳගෙන. right? එතකොට length එක මීටර් 300යි නේ? දැන් drawing එකේ excavation height එක ගත්තාම නේද අපි පොළව තියෙන්නේ නේ පොළව මට්ටමත් එක දැන් existing ground level එකේ ඉඳලා 800ක් තමයි මේක යටට යන්නේ නේ 600යි 150යි 50යි කියන එක. එතකොට 800යි. ඒතර excavation depth එක විදිහට මම 800ක් දාලා තියෙනවා. width එක විදිහට මම working space එකක් එක්ක. ඒ කියන්නේ width එක 800යි තිබ්බේ. නමුත් මම අඩිය දැන් අපි මැෂින් එකකින් excavate කරන්න ඕනේ නේද? මොකක් හරි එහෙම අපිට මේක ඇතුලේ ෆෝම් වර්ක් ගහ ගන්න ඉඩක් තියෙන්න ඕනේ. ඒතර working space එකක් ඕන වෙනවා. ඒතර ඒ working space එක විදිහට මම දෙපැත්තටම මිලි 300 300 එහෙම නැත්නම් අඩිය ප්‍රමාණයක් තියලා තමයි මේ width එක අරගෙන තියෙන්නේ. ඒතර මේ width එකෙන් 800ක depth එකක් excavate කරනවා මීටර් 300ක් දිගට. ඒතර මට quantity එක එනවා cubic meters වලින් නේද? length into length into length. ඒ කියන්නේ
මීටර් නේ මීටර into මීටර. ඒ කියන්නේ මීටර වල තුන්වෙනි බලය. එහෙම නැත්නම් අපි කියනවා මීටර කියුබ්. නැත්නම් අපි කියනවා cubic meters. cubic meters. හරි. ඔන්න දැන් යුනිට් එකයි නේද? මේ කියන නැත්නම් මේකට තව නමක් කියනවා TDS sheet කියලා කියනවා. ඒ කියන්නේ TDS කියන එකට meanings දෙකක් තියෙනවා. TDS කියලා පාවිච්චි කරනවා නම් technical data sheet කියන එකත් එක meaning එකක්. හරි. TDS කියන එකට එහෙම නැත්නම් take off dimension sheet කියලා. take off dimension sheet කියලාත් අපි කියනවා. ඒ කියන්නේ dimensions ටික take off කරලා දාගන්න sheet එක විදියට. හරි. එතකොට මෙතන අපි TDS කියලා පාවිච්චි කරන්නේ technical data sheet කියන එක. නෙමෙයි මම මෙන්න මේ measurement එක දාගන්න sheet එක විදියට. හරි. dimensions ටික දාගන්න sheet එක විදියට. එතකොට මේ TDS sheet එකක් මේක විවිධ ආකාර තියෙන්න පුළුවන්. මේක නේද අර table එකක් විදියට දාන්න පුළුවන්. නේද? දැන් මේක මේ ඉක්මනින් මේකට දාගෙන මේ තොරතුරු ටික දාගෙන යන්න පුළුවන්. දැන් මේකෙන් මම මේ ඊටු ටික ඔක්කොම ලින්ක් කරලා තියෙන්නේ. රයිට්. මම තව දෙයක් කියන්නම්. දැන් අපිත් එක්ක ඉස්සරහට වැඩ කරද්දී ඔයගොල්ලෝ දැන් මේ කියන measurement sheet එක හා සමාන working sheets මගෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලන්ට හදා ගන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. රයිට්. නමුත් මම කාට හරි එහෙම අවස්ථාවක් තියෙනවා නම් මම මේක ලබා දෙන්න හැබැයි දැම්ම නෙමෙයි අපි මේ වැඩේ ඉවර කරලා. මේ යන වැඩ ටික ඉවර කරලා මම මේකට සම්බන්ධ මේ වැඩේ ලේසි කරන්න ඕන කරන සියලුම ડોකියුමන්ට්ස් ඕගොල්ලන්ට අනිවාර්යෙන් ලබා දෙනවා. හරි. එතකොට මේ ඒ කියන්නේ මං ගාව තියෙනවා ඕගොල්ලන්ට අවස්ථාවේ මත ඉල්ලලා ගන්න පුළුවන්. රයිට්. එතකොට මම මීටර් 300කට මම එතකොට මේ ටික ඔක්කොම ලින්ක් කරා. හරි මේක සරල දෙයක් පොඩි Excel එකක් තියෙන්නේ. Excel පොඩි Excel වැඩක් තියෙන්නේ. හැමෝටම පුළුවන් වැඩක්. ටිකක් මහන්සි වෙනවා නම්. එතකොට මම මීටර් 300 දැන් උදාහරණයක් මම මීටර් 300 මට 400 යන මෙතන 400 කරපුවම මගේ ඊටු ටික ඔක්කොම මට 400ට හැදෙනවා නේ. සරල දෙයක්. දන්න අය දන්නවා. හරි. එතකොට මේ දැන් මේක මීටර් 400 කරොන්න දැන් හැදුවා. හරි. අපිට මේක මීටර් 1000 නේ කිලෝමීටරයකට ඕන නම් කිලෝමීටරකට හදන්නත් පුළුවන්. මීටර් 800 නේ ඕන ලෙන්ත් එකකට අපිට මේක හදා ගන්න පුළුවන්. රයිට්. එතකොට මේ කොන්ක්‍රීට් එක දැන් උදාහරණයක් විදිහට මේ ඩ්‍රෝවින් එකට අනුවනේ දැන් මේ කොන්ක්‍රීට් එක ස්ක්‍රීට් කොන්ක්‍රීට් එක තිබ්බේ කොච්චරද මිලි 50යි උසනේ අගල් දෙකයි නැත්නම් මිලි 50ක් උසයි බේස් එකේ විඩ්ත් එක 800යි නේ දැන් ඔන්න අපි මේ මෙෂර්මන්ට් එක ටේක් ඔෆ් කරන්න යන්නේ දැන් මේ ඩ්‍රෝවින් එකෙන් රයිට් මම ඩ්‍රෝවින් එක දැන් ඔයගොල්ලෝ ගාව තියෙනවා ඇති කියලා හිතනවා අපිට බැයිද මේ මම මේ ස්ක්‍රීන් දෙකම ෂෙයා කරගන්න රයිට් දැන් ඔයගොල්ලෝ ලේසි මම මේ ඩ්‍රෝවින් එක එකටම ගත්තා මේ පැහැදිලි නේද පේනව නේද මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ගොඩක් මට දාන්න මැසේජ් එකක් හරි නැත්තම් කෝල් එකක් හරි ගන්න මේකට නේද වීඩියෝ එක කියන්නේ මේ මයික් එක ඔන් කරලා කතා කරන්න කිසි ගැටලුවක් නැහැ. ඒතර මේ දැන් මේ පොඩි අයිටම් එකක් මම මේක මේ විස්තර කරන්නේ අපිට මේක පාස් කරලා මගහැරලා යන්න බෑනේ නේද? මම එහෙම කරන එක හොඳ නෑනේ. රයිට්? මොකද මේකේ අපි අන්තර්ගතයේ සියල්ල සාකච්ඡා කරමු කියලා තමයි මේක ආරම්භ කරේ. මේක මම කිව්ව එකයි මුල් කාලේ පොඩ්ඩක් බෝරින් වෙන්න පුළුවන්. ඒ ගැන හිතන්න යන්න එපා. මොනවා හරි ගැටලු දිනවනම් මේ කතා කරන එක ඇතුළේත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම ගැටලු නැත්නම් අපිට අග්ගල මේ ස්ටෙප් එක පැනලා ඉස්සරහට යනවා. මම උදාහරණයක් කීකීරි දැන් මේ එක්ස්කැවේෂන් කියන අයිටම් එකට ලෙන්ත් එක මෙතන වෙනස් කරන්න පුළුවන් ඕන තරම්. මම මේ කොළ පාට කරලා තියෙන තැනේ. ඒතර විඩ්ත් එක විදිහට 800කුයි තව වර්කින් ස්පේස් තියලා ගන්නවා කියලා කිව්වා. ඊළාට දැන් ඔයගොල්ලෝ මෙමය වැඩ කරන අයට පොඩි පොඩි ගැටලු වෙන්න පුළුවන්. දැන් වර්කින් ස්පේස් කියලා කියපු ගමන් ඔයගොල්ලෝට එන්න පුළුවන් මේ අපිට වර්කින් ස්පේස් ගෙවනවද වගේ ප්‍රශ්න එන්න පුළුවන් රයිට් ඒවා අපි මේ වැඩ කරද්දි නේද ඉස්සරහදී මේක අපි කන්ක්ලූෂන් එකකට එනවනේ ආන් එතකොට අන්න ඒ වගේ පොඩි නෙමෙයි ඒ වගේ තියෙන ගැටලු තියෙනවනේ ප්‍රායෝගික ගැටලු ඒවට හරිම උත්තර අපි හොයාගන්නවා රයිට් මම දැනට මේ ප්‍රශ්න කියාගෙන යන්නේ මේක මෙතන කතා කරන්නේ ඒ කියන්නේ මේ වෙලාව කරගන්න නැහැ ඒ ගැන කතා කරන්න අපි ඉස්සරහදී කතා කරනවා අනිවාර්යෙන් working space ගෙවන්නේ මොන වගේ දේවල් වලටද නැත්නම් working space ගෙවනවද නැත්නම් working space කියන එක අපි rate එකට include කරගන්න ඕනද අපි අපේ මේ rate කරන වෙලාවට ඒ කියන්නේ bid කරන වෙලාවට ওই වගේ ප්‍රශ්න තියෙනවා right ප්‍රායෝගිකව දැනට කරගෙන අය දන්නවා නේ වැඩ කරගෙන යන අය දන්නවා මේ වගේ ප්‍රශ්න අපිට ඇවිල්ලා තියෙනවා එක ආයතනයකින් කියනවා නෑ ඕගොල්ලන්ට ගෙවන්නේ නෑ කියලා තව දෙනෙකින් කියනවා ගෙවනවා කියලා එතකොට අපිට එනවා ඩවුට් එකක් මේකේ ඇත්ත මොකද්ද නේ right එහෙනම් මොකද්ද මේකේ වෙන්න ඕනේ නේද මේ වගේ මොනවා හරි ස්පෙસિෆිකේෂන් නැති දැන් උදාහරණයක් විදිහට මාව පේනවනේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න වේද ඔයාලට ආ රයිට් පේනවනේ හරි
ඔයගොල්ලෝ මේ පොත පේනව නේද මේක? මේ SIDA එකේ කියන්නේ Construction Industry Development Authority right? මේක ගැන හැමෝම දන්නවා නේද? එම නුපුරුදු කෙනෙක් ඉන්නවා නම් මේක ගැන දැනගන්න මේ ආයතනය තමයි ලංකාවේ ඕනම කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් රෙජිස්ටර් කරනවා නම් මෙන්න මේකේ ආයතනය තමයි රෙජිස්ටර් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒගොල්ලොත් එක්ක තමයි ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක නැත්නම් කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඇත්තටම කිව්වොත් එහෙම නියාමන ආයතනයේ විදිහට මේගොල්ලෝ තමයි ලංකාවේ පෙනී හිටින්නේ. ඒතකොට අපි මොන කැටගරිය වුණද කියන්නේ අපි කොන්ට්‍රැක්ටර් කෙනෙක් වුණත් අපි කන්සල්ටන්ට් කෙනෙක් වුණත් නේද? අපි ක්ලයන්ට් කෙනෙක් වුණත් අපිට මොනවා හරි ඩිස්පියුට්ස් තියෙනවා නම් අපි ඒකට විසඳුම් ඉල්ලන්නේ නැත්නම් උත්තර ඉල්ලන්නේ මෙන්න මෙයාලගෙන්. හරි? ඒතර මේගොල්ලෝ තමයි මේ standard specifications for construction and maintenance of roads and bridges මේ මම කියන්නේ මේ දැන් මම වැඩ කරන ආයතනය සම්බන්ධව සාකච්ඡා කරන නිසා මේ අපි යූස් කරන එක. හරි? මේක තමයි අපිට යූස් කරන්න තියෙන්නේ. එතකොට මේක අපිත් එක්ක වැඩ කරන අපි ක්ලයන්ට් ඉදිරියට වැඩ කරද්දී මම ඉන්නෙත් මේක යටතේ. තව කෙනෙක් කන්සල්ටන්ට් වෙනවා නම් යම්කිසි ජොබ් එකකට නේ ප්‍රොජෙක්ට් එකකට. එතකොට ඒ කන්සල්ටන්ට් යූස් කරන්නේත් මේක. කොන්ට්‍රැක්ටර් ඉන්නවනේ. කොන්ට්‍රැක්ටර් යූස් කරන්නේ මේ කියන ස්පෙસિෆිකේෂන් එකම තමයි. ඉතින් අපි ඔක්කොමලා එකම ස්පෙસિෆිකේෂන් නැත්තම් පාවිච්චි කරන්නේ. ඒතර මේකට අනුව තමයි අපි වැඩ කරන්නේ. රයිට්? එතකොට මේකත් එක්ක සම්බන්ධ දැන් මේක තමයි ස්පෙක් එක. දැන් උදාහරණයක් විදිහට මේ දැන් අපි දැන් මගේ මම තා චුට්ටක් මේක දැන් මේ තියෙන්නේ ටෙන්ඩර් ඩොකියුමන්ට් එකක්. හරි? එතකොට මේ කියන ටෙන්ඩර් මම මේ පයින්නනේ මේ පොඩි දෙයක් කියලා යන්නේ. මේ ටෙන්ඩර් ඩොකියුමන්ට් එක අපි හදන්නේ මේ කියන මේගොල්ලොත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්නවා තව. දැන් අපි මේක ඇතුලේ පාවිච්චි කරනවා මේ ස්ටෑන්ඩඩ් බිඩින් ඩොකියුමන්ට්ස් කියලා. දැන් අපි ටෙන්ඩරින් කරද්දී අපි ප්‍රොකියුමන්ට් කරද්දී අපිට ස්ටෑන්ඩඩ් බිඩින් ඩොකියුමන්ට්ස් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒතර ස්ටෑන්ඩඩ් බිඩින් ඩොකියුමන්ට්ස් තියෙනවා අපි ගාව. මේ තියෙන්නේ ස්ටෑන්ඩඩ් බිඩින් ඩොකියුමන්ට්ස් procurement works. හරි? එතකොට මේක ඇවිල්ලා works for minor contracts. minor contracts. ඒ කියන්නේ මිලියන 10ට අඩු contracts. දැන් මං කියවනේ අපි යන්නේ beginner level එකකට කියලා. අපි පටන් ගන්න හදන්නේ beginner level එකකින්. නේ? ඒ කියන්නේ අපි ආරම්භකයෝ විදියට. ඒතර අපිට SBD 1 2 නේද 3 තව තියෙනවා 4 කියලා එහෙමත් නේ 5 6 ඔහමත් යනවා. ඒතර අපි SBD 3 වලින් තමයි අපි පටන් ගන්නෙ. ඒතර අපි තාම SBD 1 ගැනවත් 2 ගැනවත් වැඩි වරි වෙන්න ඕන නෑ. SBD 3 කියන ડોකියුමන්ට් එක ෆලෝ කරනවා නම් හරි. නැත්නම් අපි සාකච්ඡා කරනවා නම් SBD 3 කියන එක අපි සාකච්ඡා කරමු. right? මොකද මේ වෙඩි ડોකියුමන්ට්ස් වලින් SBD 3 right? මේ තියෙන SBD 3. හරි? මේ තියෙන SBD 3. එතකොට මේක ඇවිල්ලා මිලියන 10 දක්වා ප්‍රොජෙක්ට්ස් වලට තමයි අපි SBD 3 පාවිච්චි කරන්නේ. එතකොට මේක තමයි ස්පෙસિෆිකේෂන් එක. මේකේ තමයි හැමදේම විස්තර කරලා තියෙන්නේ. right? අපේ contract data එතකොට එක එක නේද form of agreement නේ අපි agreement එකක් කරගන්න එපා අපේ අදාළ ආයතනයත් එක්ක දැන් contract නම් client එකනේ එයත් එක්ක agreement එකක් ගහ ගන්න ඕනේ නේ නැත්නම් අපි කියන employer කියලා employerත් එක්ක agreement එකක් ගහන්න ඕනේ එතකොට employer නම් එයා contractත් එක්ක ගහන්න ඕනේ නේ දැන් මේ දෙගොල්ලෝ තමයි agreement එකකට එන්නේ මොකද මෙයා තමයි සල්ලි අයිතිකාරයා මෙයා තමයි සල්ලි වියදම් කරලා වැඩේ නේද වැඩේ මෙයාගේ සල්ලි වලට මෙයා වැඩේ කරලා දෙන කෙනා මෙයා contractor. ඒතර contractයි client උයි අතර නැත්නම් contractයි employee අතර තමයි agreement එක අපි ගහගන්නේ මේ තමයි අපි මේකේ වැඩ කරන්නේ කියලා. right? එතකොට දැන් අපි කතා කරමින් හිටපු පොඩි estimate එකේ සරල estimate එකක් අපි සාකච්ඡා කරමින් ඉන්නේ දැන් පොඩි drain එකකට නේද? පොඩි drain එකකට right මේකේ drain එකට. එතකොට මේකේ
දැන් මේ excavation කියන item එක ගත්තාම excavation කියන item එක ගත්තාම හරි මම මෙතනට එනකොට මේ 2.2 කියන එක excavation ඔයාලට තාරිය මම ලොක් කරන්නද මේක අකුරු ටික right පේනවන්නේ හරි මේ excavation කියන item එක ගත්තාම මම මේක කලර් කරන්නම් right මේ කහ පාටින් කරලා තියෙන item එක highlight කරලා තියෙන එක එතකොට ඒකේ තියෙනවා මෙන්න මෙතන මේ pay item කියලා එකක් තියෙනවා 301A5 කියලා 301A5 දැන් අපි මෙන්න මේ කියන ස්පෙක් එකේ මේ 301 හෙව්වොත් හරි මම මේක හොයලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට 301 හෙව්වොත් එහෙම දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේ පොත් ටික ඔය කොළඹ හරි නේද යන්නේන ගමන් මේ පොඩක් ගන්න 301 right මේවා තියෙනවා අපි දැන් සිඩායකට යනවා නේද නිතරම සිඩායකත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්න සිඩායකේ පබ්ලිකේෂන්ස් තියෙනවා සිඩායකට ගිහපුවාම මේකේ තියෙන පබ්ලිකේෂන්ස් කියලා යුනිට් එකක් ඒකේ තමයි මේ කියන මේ බුක්ලට්ස් අනම්මනම් මේ ඔක්කොම මේවා කරන්නේ සහ ඒගොල්ලෝ එතන අවුට්ලට් එකක් දාලා තියෙනවා ඔයගොල්ලන්ට පුළුවන් නේද right දැන් මේ තියෙන්නේ හරි මම කැමරාව ආපහු මේවා කරන්න ෂෙයා කරන්න වෙන්නේ ෂෙයා ස්ක්‍රීන් එක ෂෙයා කරන එක අයින් කරන්න right දැන් මේ තියෙනවා මේ මෙතන තියෙනවා 301 එකේ 1 දැන් අපේ එකේ තිබ්බේ කීයද 301 301A5 කියලා මේ 301A5 right එතකොට 301 කියන එක අපි හිතමු නේද right 301 එතකොට ගත්තාම 0 to 250 meter cubes කියන ප්‍රමාණයකට නේද අපි මේ එක්ස්කැවේෂන් එක කරද්දි මීටර් කියුබ් 250ක් දක්වා කියන මේකකට මම මේක මුලින් ඇදුවේ පොඩි ප්‍රමාණයකට නිසා. ඒතර මේ channel excavation right මේක දැන් describe කරනවා මේ channel excavation කියන එක. හරි? මට මැසේජ් එකක් දාලා තියෙනවද? outlet එක කොහෙද? හරි අපි ඒවා කතා කරමු මේ සැරේ right? දැනට මේ ඉක්ටැඩ් එකම තමයි සිඩා කියලා කියන්නේ. ඔය ඉස්සර ඉක්ටැඩ් ඒ කියන්නේ industry නේද? an institution of construction and training මට මතක නෑ ඒක දැන් හරියට. සිඩා කියලා කියන්නේ development department නෙමෙයි සිඩා ඉක්ටැඩ් කියන එකම තමයි දැන් සිඩා වෙලා තින්නේ. දැන් ඒක මේ වෙන්නේ construction industry development authority කියලා. authority එකක් විදියට. right? මේ ඉක්ටැඩ් මට ඒක හරියට මතක නැහැ ඉක්ටැඩ් කියයි කියලා. right? හොයාගන්න ප්‍රොඩක්ට් ගාලා පොඩක් Google එකේ වුණා එනවා. හරි? ඒවා ඇත්තට ප්‍රශ්න කරගන්න එපා. right? අපි දැනට යමු ඉස්සරහට. එතකොට මේකේ තියෙනවා මේ කොහොමද මේක කරන්නේ මේ channel excavation description එක නේ this work consists of excavation for all channels drains and ditches etc both inside and outside the right of way hari එතකොට මේකේ construction requirement classification of material just test and in standards of acceptance hari ඊළඟ measurement and payment එතකොට මේ payment කරද්දි right මේ දින pay item එක තියෙනවා right මම ඉස්සෙල්ලා අපි දාලා තියෙන එක හරි 301A5 කියන එක කියන්නේ channel excavation unsuitable soil එතකොට ඒක pay unit එක වෙන්නේ cubic meters දැන් මම මෙතනට මේ අරන් තියෙන units ඔක්කොම right මේකට අනුව තමයි ගන්නෙ spec එකට අනුව තමයි ගන්නෙ spec එකේ තියෙන pay item එකට අනුව තමයි ගන්නෙ right එතකොට මේ ඇවිල්ලා මම මේ දැන් කතා කරන්නේ අපි estimate engineering estimate එකක් කරලා ඒක tender document එකක් දක්වා develop කරනවා කියලා මම කිව්වනේ අනේ develop කරන process එක තමයි මේ සාකච්ඡා කරන්නේ මොකද අපි එහෙම කරලානේ ඕගොල්ලන්ට මේක tender කරන්නේ හරි දැන් අපිට ඕනම client කෙනෙක් නැත්නම් ඕනම employee කෙනෙක්
නේද? එයාගේ ඉංජිනේර දාලා එස්ටිමේට් හදලා නේද? ඊට පස්සේ ඒක procurement stage එකට ගෙනල්ලා ඒ කියන්නේ bidding documents දක්වා හදලා tender document එකක් විදිහට හදලා ඊළඟ මේ tender කරනවා. ඊට පස්සේ අපි contractorsලා ගිහිල්ලා නේද මම දැන් කතා කරන්නේ contractor පැත්තේ ඉඳලා. ඒතර අපි contractorsලා විදිහට ගිහිල්ලා අපි ගිහිල්ලා අරන් එනවා මේ bidding document එක. නැත්නම් tender document එක. ඊට පස්සේ ඒක fill කරලා තමයි bidding document එකක් විදිහට පත් කරන්නේ. ඒක තමයි ඉස්සරහට යන්නේ. එතකොට ඒකට මූලිකත්වය ගන්න වෙන්නේ මෙයා නේ. මෙන්න මේ කියන ස්පෙસિෆිකේෂන්ස් වලින් තමයි මේවා ගන්න. right? ඔයගොල්ලන්ට මේ මම මේ කියන දේවල් එක්ක මොනවා හරි ප්‍රශ්න එනවනම් හරි ඒ ප්‍රශ්න මේ අනිවාර්යයෙන්ම අහන්න ඉදිරිපත් කරන්න. මොකද මේ ප්‍රශ්න තියාගෙන ඉස්සරහට යන්න එපා. එතකොට අපිට ඉස්සරහට යන්න බැරි වෙයි කොන්ෆිඩන්ස් එකක් يعني කොන්ෆිඩන්ස් මදි වෙයි. අපි ඉස්සරහට යනකොට අපි කොන්ෆිඩන්ස් ඇතුව ඉස්සරහට යන්න. right? දැන් අපි මේ කියන එස්ටිමේට් එක එහෙම නැත්නම් මේ කියන අපි මෙෂර්මන්ට් ෂීට් ඕනේ දැන් ටේක් ඔෆ් ෂීට්ස් නේ මෙෂර්මන්ට් ෂීට්ස් මේ ඩ්‍රෝවින් එකෙන් මේ අයිටම් එක ගලවලා ගන්නවා එක්ස්කැවේෂන් කියන එක දැන් ගලවලා ගත්තා මේ width එකයි height එකයි length එකයි එතකොට අපිට quantity එක එනවා මේ cubic meters වලින් එතකොට අපි ඒක අරගෙන යනවා කොතනද මේ කියන BOQ ෂීට් එකට නේ ඒ කියන්නේ අයිටම් එකක් තියෙනවා මේක නම් tender document එක කෙලින්ම right pay item දාලා හදලා තියෙන්නේ එතකොට pay item එක තියෙනවා ඒ කියන්නේ pay item එක දැන් ඔයගොල්ලෝ තේරෙන්න ඕනේ pay item එක කියන්නේ contractor කෙනෙකුට යම්කිසි මුදලක් ගෙවනවා නම් අපි යම්කිසි වැඩක් වෙනුවෙන් ඒ කියන්නේ එයා ලව්වා contractor ලව්වා කරගත්තු වැඩකට අපි pay කරනවා නම් ඒ pay කරන්නේ කොහොමද නැත්තම් මේ වැඩේ එයාගෙන් කරවගන්නේ කොහොමද මොන ස්ටෑන්ඩඩ් එකටද මොන විදියටද මොන මෙතඩ් එකටද කියන එක තමයි අර ස්පෙસિෆිකේෂන් එකේ තියෙන්නේ ඒ වැඩේ කරලා ඉවරුනහම එයාට ගෙවන්නේ කොහොමද එහෙනම් ගෙවන්න නම් අපි මයින් ඕනේ ඉස්සෙල්ලාම නේ මෙෂර් කරන්න ඕනේ ක්වොන්ටිටි එක එයා කරපු වැඩ ප්‍රමාණය මෙෂර් කරන්න ඕනේ ඒතර මෙෂර් කරන යුනිට් එක පවා මෙතනින් තමයි දෙන්නේ හරි ඒ කියන සියල්ල සඳහන් කරලා තියෙන අයිටම් එකට තමයි අපි කියන්නේ pay item එක කියලා හරි 아무තු දෙයක් නෙමෙයි හරි pay item එක කියලා කියන්නේ සම්පූර්ණ වැඩේ විස්තර කියන්නේ TDS sheet අපි කියන අර technical data sheet කියන එක මම කිව්වේ TDS කියලා දෙආකාරයකට පාවිච්චි කරනවා technical data sheet කියලා කියනවා එහෙම නැත්නම් taking of dimension sheets කියලාත් අපි කියනවා එතකොට මේ කියන්නේ technical data sheet කියන්නේ technical data sheet එක ඇතුලේ තියෙන විස්තර තියෙනවානේ ඒ ටික ඔක්කොම මේ item එකේ විස්තර කරනවා වැඩේ කරන විදිහ ඉඳලා right උදාහරණයක් විදිහට දැන් ඔයගොල්ලන්ට මේ සිඩා එකේ පබ්ලිකේෂන්ස් මම හිතන්නේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් right මම ලින්ක්ස් ටික එහෙම ඉස්සරේ හොයලා එවන්නම් හරි නැත්නම් ඔයගොල්ලන්ටත් පුළුවන් සර්ච් කරලා ගන්න හරි මොනවා හරි තියෙනවනම් අහන්න අපි දැන් මේ මම තව දෙයක් ඇඩ් කරන්නම් අමතරව දැන් අපි ගිය සිකුරාදා තමයි අපේ පළවෙනි ලෙක්චර් එක අපි තිබ්බේ දැන් අද අඟහරුවාදා එතකොට සෙනසුරාදා ඉරිදා සඳුදා නේද දවස් 3ක් අතරමැද නිදහසක් තියෙනවා. දැන් මේ අපේ ගෲප් එක තියෙනවනේ. මේ ගෲප් එකේ ඒ අතරතුර ඔයගොල්ලොන්ට එන ගැටලු ප්‍රශ්න ප්‍රායෝගිකව තමන් කරන වැඩේ දැනට කරන වැඩේ වුණත් කමක් නැහැ මං කියන්නේ. හරි? මේ මොනවා හරි දෙයක් තියෙනවා නම් දැනගන්න ඔයගොල්ලෝ ගෲප් එකට දාන්න. ගෲප් එකට දාලා ප්‍රශ්නෙට උත්තරේ අහන්න. එතකොට මම දන්න එක්ස්පීරියන්ස් එකේ මම දෙන්නම් මට තියෙන උත්තරේ නේ. එහෙම නැත්නම් මේ ෆීල්ඩ් එකකින් අනිත් අය අපිත් අපේ ගෲප් එකේ ඉන්නවනේ ටීම් එකක් නේද? අපේ ගෲප් එකක් නේ. ඒතර ගෲප් එකේ අනිත් අයටත් පුළුවන් කාගේ හරි ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න නේද? ඒගොල්ලෝගේ තියෙන අත්දැකීම් අනුව right? ඒක නිසා ගෲප් එක මේ අපි පාවිච්චි කරමු දැන්. ඔයාලගේ ප්‍රායෝගික වැඩවලදී එන ප්‍රශ්න ගැටලු ඔක්කොම මෙතන දාන්න බය නැතුව. හරි? අපි ඒවට උත්තර හොයමු. right? පොඩි ඩිස්කෂන් එකක් ඒක ඇතුලේ අපි කරගෙන යමු. right? ඒක මගේ පොඩි රික්වෙස්ට් එකක්. එතකොට දැන් මම මේ අපි කතා කරන දේවල් වල තියෙන අමතර තොරතුරු මොනවා හරිම තියෙනවා නම් ඒවා මේකට දාන්න right group එකට දාන්න. group එක පාවිච්චි කරන්නේ මේ වැඩේ සඳහා right එතකොට මේක දැන් ඔන්න මම quantity එක ගත්තා. මේ quantity එක ගත්තා. දැන් ඔන්න item එකට අදාළව quantity එක ගත්තා. ඊට පස්සේ දැන් මට මෙතන එනකොට නේද මේක මේ sheet එකට එනකොට මට rate එක ඕනේ. එතකොට මම යනවා දැන් rate එකට. නේ එතකොට 2.2 කියන rate එක කොහෙද right මෙන්න මෙතන දිනා මේ excavation for structures
right? Excavation for structures. Unsuitable soil. දැන් හොඳට බලන්නකො මේ මම කිව්වා දැන් මේ item එක කොටස් තුනක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. එකක් තමයි excavation for foundation in unclassified soil. ඊළඟ loading material. ඊළඟ transport. ඒ කියන්නේ මේ වගේ මේ site එක ඇතුලේ කරන වැඩක් transport material up to 3 kilometer කියලා තියෙන. ඒ කියන්නේ මේ පොඩි දුරකට ඒ කියන්නේ මෙතනින් කපලා පටවලා එන කොහෙන් හරි බානවා. මොකද එතනම බාගත්තොත් අපිට ප්‍රශ්නයක් වෙන නිසා අපිට කොහේ හරි අපි ස්ටොක් එකක් කොහේ හරි දාගෙන නැති නේද? waste material දාන්න කියලා තැනක් වෙන් කරගෙන නැති site එකේ එතනට දා ගන්න ඕනේ. එතකොට excavate කරන්න ඕනේ, load කරන්න ඕනේ, transport කරන්න ඕනේ, travel කරන්න ඕනේ. එතකොට මේ තුනෙන් තමයි මේක හැදෙන්නේ. දැන් ඒතකොට මොකද වෙන්නේ? දැන් මෙන්න ඉන්නවා මේ DR1005A item එක නේ. ඊළඟ මෙතන E028 මෙතන T1006 මෙන්න මේ ටික එනවා කියලා මං කිව්වේ කොහෙන්ද? මේ ටික තමයි එන්නේ. දැන් අපි මේ highway එකක තමයි මේ يعني highway schedule rates එක තමයි මේ යන්නේ HSR rates එක කියන්නේ. ඒතකොට HSR එකෙන් තමයි ඔන්න මෙන්න මේ කියන rates ටික එන්නේ. හරි? හැම අවුරුද්දකම HSR එක අලුත් වෙනවා. ඒ අලුත් වුණාම ඒ අදාළ රේට් එකත් එක්ක අපිට රේට් බුක් එක එනවා. මම කිව්වා දිස්ත්‍රික්ක එකට එකක් වෙන්න රේට් බුක් එක නේද? සෑම දිස්ත්‍රික්ක එකකටම සෙපරේට් එකක් තියෙනවා. මොකද එයාලගේ තියෙන රිසෝසස්, එයාලගේ තියෙන ඩිමාන්ඩින්ග්ස් නේද? එතකොට දැන් සෑන්ඩ් රේට් එක නේද? අවైలබිලිටි එක නේ. දැන් උදාහරණයක් කොළඹට සෑන්ඩ් එකයි නුවරට සෑන්ඩ් කියලා කියමුකෝ නේ. කොළඹද නුවරද සෑන්ඩ් ගණන් මිල වැඩි. හරි? නේද? දැන් ට්‍රාන්ස්පෝර්ට් එකත් එක්ක බලපුවාම සෑන්ඩ් අවైలබිලිටි ටික තියෙන්නේ පොළොන්නරුවේ. නේ? නැත්තම් කන්තලේ. හරි? එහෙන් තමයි සෑන්ඩ් ගෙනියන්නේ. කොළඹටයි නුවරටයි. එතකොට කොළඹට වඩා නුවරට රේට් එක අඩුයිනේ. නේද? සමහරට ඒක එහෙමම කියන්නත් බෑ. දැන් මම ඒක චෙක් කරලා බැලුවේ නෑ හරියටම. මොකද නුවරට යනකොට කන්දක නගින්න ඕනේ. කොළඹට යනකම් මේක ෆ්ලැට් ලෑන්ඩ් එක යන්නේ. ෆ්ලැට් රෝඩ් එක යන්නේ. එතකොට වාහනේ ඩීසල් වේස්ටේජස් නේද? ඩීසල් කොස්ට් එක, ඒ කියන්නේ ෆුවල් කන්සම්ප්ෂන් එක නේද? ඒ කියන්නේ වාහනේ රේට් එක ගත්තොත් එහෙම සමහරට අරකේ දුර වැඩි. නමුත් මේක කඳු නගින නිසා දෙකම එක වෙන්නත් පුළුවන්. ආසන්න වශයෙන් සමාන වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නේද වෙන තැනකට ගත්තොත් එහෙම දැන් නුවරටම යන්න නැතුව නේද? උදාහරණයක් විදිහට කුරුණෑගලට කියන්නකොනේ. ඒතර කුරුණෑගලට එන සෑන්ඩ් එකයි කොළඹ වලට යන සෑන්ඩ් එකයි ගත්තාම කුරුණෑගලට යන සෑන්ඩ් එකේ රේට් එකට වඩා කොළඹ වලට යන රේට් එක වැඩි. නේ ඒතකොට ට්‍රාන්ස්පෝර්ට් එකත් එක තමයි ඇඩ් වෙන්නේ. රයිට්? එතකොට අපි මේ අයිටම් එක හැදෙන්න එක්ස්කැවේෂන් කියන අයිටම් එක හැදෙන්න HSR එකෙන් අපි අයිටම් තුනක් එකතු කරලා තමයි ඒක හදාගන්නේ. ඒ කියන්නේ ලෝඩ් මැටීරියල් ලෝඩ් කරනකොට වෙනම රේට් එකක් තියෙනවා. හරි? එක්ස්කැවේට් කරනකොට වෙනම රේට් එකක් තියෙනවා. රයිට්? ඊළඟ ට්‍රාන්ස්පෝර්ට් කරන්න රේට් එකක් තියෙනවා. ඒ ට්‍රාන්ස්පෝර්ට් කරන රේට් එකත් මේ T1006 කියලා කියන්නේ up to 3 කිලෝමීටර්. ඒ කියන්නේ ළඟ බාන තැනක්. මෙතනින් එක්ස්කැවේට් කරගත්තා තව තැනකට බෑවා. ළඟින් බාගත්තා. රයිට්? එතකොට එහෙම අපි මේ රේට් එක හදාගත්තාම මේ අපි 1 මීටර් කියුබ් එකක් සඳහා තමයි මේක ඇනලයිස් කරන්නේ. එහෙනම් මෙන්න අපිට එනවා මෙතන නේද? මගේ overhead and profit මම මෙතන ඇඩ් කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් දැන් අපි දැන් මම කිව්වා ඔයාලට මේක කස්ටමයිස් කරගන්න පුළුවන් තමන්ගේ රික්වයර්මන්ට් එකට අනුව. ඔයාලට මෙතන overhead and profit එක දාගන්නවා නම් නේද? ඕනනම් මෙතන overhead එකට මෙච්චරයි profit එකට මෙච්චරයි කියලා මේක දෙකට කඩලාම දාගන්නත් පුළුවන්. හරි? නැත්නම් overhead and profit විදිහට මෙතන 120ක් දැන් අපි උදාහරණයක් විදිහට මෙතන 120ක් දැම්මොත් එහෙම නේද? 0.2 right? එහෙම දැම්මොත් නේ මම මෙතන එක මෙව කළා නැහැ ඕනනම් හැදුවා හැකි right? මෙතන දැන් බිඳුව කරලා තියෙන්නේ right? 120ක් දාලා ඕනනම් මේක ඇඩ්ජස්ට් කරලා ගන්න පුළුවන්. දැන් 120ක් දැම්මොත් එහෙම අපි දැන් දෙමු නේ. මෙයාව වැඩි කිරීම 1.2 නේ. ඉතින් 1385යි නේ. මෙයාව රවුන්ඩ් කරලා ගත්තාම ඕනනම් 1400ක් නේ. නැත්නම් 1385ට එන්නත් පුළුවන්. 1390 1300 නැත්නම් 1400 ආසන වශයෙන් ගත්තොත් 1400ක් කියමුකනේ. ඔන්න රුපියල් 1400කට තමයි මීටර් කියුබ් එකක් කොස්ට් වෙන්නේ. නේද? නෑ ප්‍රොෆිට් එකත් එක්ක ගත්තේ. දැන් කොස්ට් එක විතරක් ගත්තාම මෙන්න නේ අපිට කොස්ට් එක විතරක් ගත්තාම 1160ක් යනවා.
1160ක් යනවා. දැන් ඕගොල්ලෝ ඉන්නවනේ දැන් ඕගොල්ලොන්ට දැන් උදාහරණයක් විදිහට ෆවුන්ඩේෂන් දැන් මේ මීටර් කියුබ් එකක් කපන්න. දැන් ඔයාගාව JCB එකක් තියෙනවා නම් මම මේ කියන්නේ ඔන්න දැන් අපි කොන්ට්‍රැක්ට් විදිහට හිතන්න ඕන විදිය. කොන්ට්‍රැක්ට් විදිහට අපි රේට් එක හදා ගන්නවා නම් අපි හිතන්න ඕන විදිය තමයි මම මේ කියන්නේ. ඔයගොල්ලෝ හිතන්න ඕන විදිය. ඒතර ඔයාගාව JCB එකක් තියෙනවා නම් එක්ක ඔයාගාව ට්‍රැක්ටරයක් තියෙනවා නම් ඔයා JCB එක හයර් කරන්නේ නැත්තම් නේද? දැන් JCB එක හයර් කරන කෙනෙක් يعني JCB එක ඕන තව කෙනෙකුට හයර් කරද්දී එයත් මැෂින් එකේ කොස්ට් එකයි ඩීසල් වේස්ටේජ් එකයි ඊට පස්සේ يعني ඩීසල් කොස්ට් එකයි ඩ්‍රයිවර්ගේ සැලරි එකයි නේ ඔපරේටර්ගේ සැලරි එකයි ඒ ටික ඔක්කොම ඉන්ක්ලූඩ් කරලා වියදමක් හදලා නැත්නම් කොස්ට් එකක් හදලා ඒකට ප්‍රොෆිට් එකක් තියාගෙන ඔයාලට රෙන්ට් අවුට් කරන්න යා. එතකොට එහෙම රෙන්ට් අවුට් කරද්දී දැන් ඔයා ගාව මැෂින් එකක් නැත්තම් ඔයා ඒ ගානට ගන්න වෙනවා. හැබැයි ඔයා ගාව මැෂින් එකක් තියෙනවනේ ඔයාට අර කියන ප්‍රොෆිට් එක පැත්තකින් තියලා එතන කොස්ට් එක විතරක් මේකට දා බැලුවේ හැකි. කොස්ට් එක කීයද? නේ? මම කියක අන්න එහෙම තමන්ගේ සිටුේෂන් එකට අනුව දැන් අපි මේක ස්ටාර්ට් කරන්න යන්නේ හෙමීට يعني පොඩිම තැනින් නිසා අපි දැනට හිතනවා අපි ගාව මැෂින් නැහැ කියලා. එහෙනම් අපි හයර් කරන්න ඕන. එහෙනම් හයර් කරලා අරන් තමයි මේක මට කරන්න වෙන්නේ. එහෙනම් ඔන්න අපි හයර් කරනවා නම් දැන් JCB එකක රේට් එක කීයද? JCB එකකින් මෙයාව කපා ගන්න නැත්නම් JCB එකක්ම කියලා කියන්න ඕනේ නැහැ මම. නේද? බැක්වර්ඩ් ලෝඩර් කියමු බැක්වර්ඩ් ලෝඩර් එකක් එහෙම නැත්නම් පොඩි එක්ස්කැවේටර් එකක් නේද? 30 වගේ එක්ස්කැවේටර් එකක් යූස් කරලා මේ වගේ ඩ්‍රේන් එකක් කපා ගන්න පුළුවන්. හරි? එතකොට ඒකට යන වියදම තමයි මෙතන දාගන්න වෙන්නේ. එයාගේ මීටර් කියුබ් එකක් කපා ගන්න අපිට යන කොස්ට් එක තමයි මෙතන දාගන්න වෙන්නේ. එහෙම දාලා අපිට අදාළ රේට් එක අපි හදා ගන්නවා. right? එතකොට මේ ආකාරයට ඔන්න දැන් මේ කියන ඩ්‍රේන් එකට අදාළව ඊට පස්සේ එක්ස්කැවේෂන් ඊට පස්සේ ඔන්න මම එනවා ස්ක්‍රීට් කොන්ක්‍රීට් right? ඊට පස්සේ එනවා grade 25 වලින් තමයි මම ඩ්‍රේන් එකේ බේස් එක දාන්නේ සහ වෝල් එක දාන්නේ. එතකොට ඒකට අදාළ quantities ටික මම වෙනම calculate කරලා තියෙනවා. හරි length එකයි width එකයි height එකයි අරගෙන right? ඊළඟ formwork මේකට formwork හදාගන්නේ කොහොමද? right? නේද? දැන් උදාහරණයක් විදියට දැන් මේකේ construction sequence එක අපි සාකච්ඡා කරමුකෝ. නේද? මුලින්ම දැන් මේ drawing එකට අනුව මේකේ තියෙන drawing එකට අනුව අපිට පුළුවන් ඔන්න excavate කරා. right? මම මෙතන ගන්නම්කෝ. excavate කරා. ඊට පස්සේ දැන් working space උත් තියලා තමයි excavate කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න අපි 800ක් පල්ලට තමයි මම දැන් ස්ක්‍රීට් කොන්ක්‍රීට් එක දා ගන්න ඕනේ. එතකොට මට සිද්ධ වෙනවා ඒකට ෆෝම් වර්ක් එකක් ගහ ගන්න කොච්චරක් උසද මිලි 50ක් උසට. ඇත්තටම මොකද ප්‍රායෝගික නෑනේ මිලි 50ක් උසට කොන්ක්‍රීට් ෆෝම් වර්ක් එකක් ගහනවා කිව්වට. දැන් අපි මෙතනදී ප්‍රායෝගිකව කරන්නේ මොකද්ද? 2x4 ලීයක්. නේද? අපි ගා දෙනවා ටිම්බර් නේද? 2x4 2x2 නේද? එහෙම තියෙනවා. ඒතර ප්ලාන්ක්ස් නැත්නම් ලෑලි තියෙනවා. මෙතන ලෑලි ගන්න ඕනෙත් නෑ. ඒ 2x2 එක ගන්න 2x4 එකක් වගේ ගත්තා නම් නැත්නම් 2x2 එකකුත් පුළුවන් කෙලින් ලී තියෙනවා නම් 2x4 එකක් අරගෙන පෙරලලා නිදංගල් දෙකක් උතර තියෙන පැත්ත තියලා අපි ඉටිකොලයක් කෙලලා නේද පොලිතින් එකේ කෙලලා කෙලින්ම ඔන්න දා ගන්නවා මේ ෆෝම් වර්ක් එක විදියට. ඒක තමයි තියාගන්න. ඊට පස්සේ ඒකට තමයි කොන්ක්‍රීට් එක දාලා ලෙවල් කරගන්නේ. right? ඔන්න එහෙනම් එතකොට ෆෝම් වර්ක් එකක් තියෙනවනේ. එතකොට ෆෝම් වර්ක් එක height එක වෙන්නේ කොච්චරද? මිලි 50ක්. එහෙනම් මිලි 50 into length එක නේ. මිලි 50 into length එක. එතකොට ෆෝම් වර්ක් නේ ෆෝම් වර්ක් වල ෆෝම් වර්ක් කියන්නේ එතකොට ඒරියා එකක් විදියට දැන් නේ outer wall sorry ෆෝම් වර්ක් එක right මේක නම් අරන් තියෙන්නේ බේස් එකටයි ස්ක්‍රීට් එකටයි දැන් බේස් එක ස්ක්‍රීට් එක වල 50ක් අහු වෙනවා. ඒතකොට බේස් එක හම්බ වෙනවනේ. බේස් එක අහු වෙනවා 150. එහෙනම් නැත්නම් තව විදිහකට අපිට පුළුවන් 200ක يعني මිලි 200ක height එකක් තියෙන නැත්නම් thickness එකක් තියෙන ෆෝම් වර්ක් එකක්ම හදලා එකවරම ගහනවා. ගහලා ස්ක්‍රීඩ් එක මුලින් දාලා ස්ක්‍රීඩ් එක කියුරින් කරලා ඒ ටික ඉවරුණායින් පස්සේ ඒ බේස් එකටම එහෙම මේ ෆෝම් වර්ක් එක තියෙද්දිම අපිට පුළුවන් රේන්ෆෝස්මන්ට් බැඳලා නේද කම්බි බැඳලා ඒ ගුරුට බේස් කොන්ක්‍රීට් එක දාගන්න. එතකොට මේ මෙතන මම අරන් තියෙන්නේ 200යි කියලා කියන්නේ ස්ක්‍රීඩ් එකේ
formwork height එක මිලි 50යි. ඊට පස්සේ බේස් එකේ height එක බේස් එකේ thickness එක මිලි 150යි. ඒතර මේ දෙකෙම එකතු 200යි. එහෙනම් බලන්න මම අරන් තියනවා 800 × 200. 800 × 200. right? sorry. මේ බේස් end එක මේ අරන් තියෙන්නේ. මේකේ මම ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් එක දාගෙන නැද්ද කොහෙද නේ? outer wall එක, inner wall එක, wall end එක. ඔව්. මේ ෆෝම් වර්ක් එක දාගෙන මේක ස්කේට් එකට මගේ වැටලා නෑ රයිට්. මෙතන මම ඇඩ් කරගමු මම ඈ. මම ඇඩ් කරගන්නවා ස්ක්‍රීඩ් කොන්ක්‍රීටින්. ස්ක්‍රීඩ් කොන්ක්‍රීට්. හරි. ස්ක්‍රීඩ් කොන්ක්‍රීටින් වලට මම ඒතර දානවා එහෙනම් length එක මෙතනට වෙනවා. මම උඩ length එකම ගන්නම්. ඒතර width එකක් නෑ නම් height එකක් විතරයි තියෙන්නේ. height එක 0.0 outer wall with base. බේස් එකට දාලා දෙන සම්පූර්ණ. ඒ කියනවා මේක ස්ක්‍රීඩ් එකට වෙනම දාගන්න නේ 0.5. right? අන්න මම item එක ඇඩ් කරා. ඔන්න එනවා අපිට එනවා ස්ක්වයර් මීටර් 20ක් කියලා එනවා. right? ආයි ඒ වගේ දෙකක්. ඒ වගේ දෙකක් හැබැයි. දෙපැත්තක් තියෙනවන්නේ. ඒ වගේ දෙකක්. ඒතර මෙයාව right. ඔන්න ස්ක්වයර් මීටර් 40ක් කියලා එනවා. ඒතර ඒ ප්‍රමාණය විතරයි. ඒතර මේ ආකාරයට ඔන්න ස්ක්‍රීඩ් එක ඊට පස්සේ බේස් එක ඊට පස්සේ වෝල්ස් විදියට ෆෝම් වර්ක් ටික කැල්කියුලේට් කරගන්නවා. හරි ෆෝම් වර්ක් ටික කැල්කියුලේට් කරගන්නවා. ඊට පස්සේ රීන්ෆෝස්මන්ට් දැන් මේ නේද අපේ ඩ්‍රෝවින් එකට අනුව රීන්ෆෝස්මන්ට් එකක් තියෙනවා මේ මෙහෙම U හැඩ එකක් තියෙනවා. U හැඩ එකක් තියෙනවා. ඊට අමතරව නේ අපි කියනවා longitudinal direction එකට. ඒ කියන්නේ drain එක දිගේ drain මේ drain එකේ perpendicular direction එක තමයි cross sections තමයි මේ තියෙන්නේ. මේ තියෙන cross section එක. එතකොට මේ වගේ U ඒවා තමයි බැඳගෙන යන්නේ. දැන් මේක විදිහට නා U එක y10 250 වලින්. ඒ කියන්නේ y10 200 වලින්. ඒ කියන්නේ මිලි 200න් 200ට තමයි ස්පේසින් එක. එහෙනම් මෙහෙම U ඒවා 200න් 200ට තියාගෙන යනවා. ඊට අමතරව longitudinal direction එකට නැත්නම් දිගාතට අපි කියනවා දිගාතට කම්බි මෙතන 1යි 2යි 3යි 4යි නේද 5යි 6යි 7යි 8යි 9යි 10යි 11 කම්බි 11ක් බැඳෙනවා දිගාතට. එහෙනම් මෙන්න මෙතන පොඩි කැල්කියුලේෂන් එකක් කරලා තිනවා මේ ඔන්න මම 200 බෙදේ දැන් මගේ length එක තියෙනවනේ නේ ඒක වැඩි කිරීම 10 කියන්නේ මිලිමීටර කරලා 200ෙන් බෙදනවා මම 200ෙන් බෙදලා එකක් එකතු කරනවා right මම මේකේ ගහලා දෙන ඉක්වේෂන් එහෙම තමයි ගහලා දෙන්නේ එකක් එකතු කරනවා අයි ස්පේසින් ගානට වඩා එකක් වැඩිනේ බාර් ස්පේසින් ප්‍රමාණය 2යි නම් එතන බාර් 3ක් තියෙනවා ස්පේසින් ප්‍රමාණය 1යි 2යි 3යි නම් එතන බාර් 4ක් තියෙනවා. ඒතකොට ස්පේසින් ප්‍රමාණයට වඩා එකක් නිතරම බාර් ප්‍රමාණය වැඩි වෙනවා. එකක් වැඩි වෙනවා. right? එතකොට මෙතන වෙන්න අර මෙහෙම U දාන්න ඕන ප්‍රමාණය තමයි මේ කැල්කියුලේට් වෙන්නේ. එතකොට මගේ ඒ U එකේ length එක තමයි මේ 2.2 විදිහට අරන් තියෙන්නේ. මේ unit weight එක තමයි අපි 0.6170 විදිහට අරන් තියෙන්නේ. right? ඔයගොල්ලෝ දැන් අර මේ මෙන්න මේවා අඳුරගෙන දින්නේ දැන් අර ඩයමීටර් එකත් එක්ක යුනිට් වේට් එක හදාගන්න විදිහම ලේසියෙන්ම හරි මම ඒක නිකන් මෙතන කියාගෙනම යන්නම් දැන් උදාහරණයක් විදිහට අපි අර පොඩි නෝම්ස් හදා ගන්නවනේ එක එක වැඩවලට හරි පොඩි නෝම්ස් හදා ගන්නවා එක එක වැඩවලට එතකොට දැන් තමන්ගේ වැඩ පහසු කරගන්නනේ මේ අපි ඔක්කොම කරගන්නේ දැන් මේ යන්නේ අපි දැනට ඔයාලා කරන වැඩ ටික තව පහසු කරගන්න වැඩක් කරගෙන යන කෙනෙක් නම් එයාට මේකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ තමයි තමන්ගේ වැඩේ පහසු කරගන්න. නේද? දැන් අපි මෙයා කතා කරා වගේ මගේ බිල් එක හදාගන්න. දැන් බිල් එක හදාගන්න නම් කම්බි කොච්චරක් ගියාද කියලා ගණන් හදාගන්න ඕනේ. එතකොට 10 කම්බි 12 කම්බි 16 කම්බි විදියට නේද? නැත්නම් 6 කම්බි මම ඔය ඩයමීටරෙන් කියන්නේ
අර ඔයගොල්ලෝ පාවිච්චි කරන භාෂාවෙන් තමයි කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ පාවිච්චි කරන භාෂාවෙන් තමයි මේ කතා කරන්නේ. ඔව්. අන්න right. very good. very good. ඔන්න මිස්ටර් ජානක අපිට දානවා මේ d squared over 162 කියලා. මම කියන්න යන්නෙත් ඒකම තමයි. right. good. very good. එතකොට මෙන්න මේ වගේ ඒවා අපි ටිකක් මතක තියාගන්න ඕනේ. හරි. දැන් මම අනිත් පැත්තට කියන්නම්. දැන් d වර්ගයේ බෙදීම 162. d වර්ගය කියලා කියන්නේ d වර්ගය කියලා කියන්නේ මොකද්ද? ඩයමීටර් එකේ ස්ක්වෙයාර් රූට් එක. ඒ කියන්නේ වර්ගය d. d කියලා කියන්නේ මොකද්ද? ඩයමීටර් එක. දැන් මම මෙතන ගන්නම් නිකන් සාම්පල් එකක් විදිහට. ඩයමීටර් එක උදාහරණයක් විදිහට දැන් 10 කම්බිය නම් එතකොට 10 වරක් 10 නේ. 10 වරක් 10 නැත්නම් 10 into 10. බෙදනවා අපි 162කින්. මේ 0.617 0.617ට මම ආසන්න වශයෙන් වටේ ගන්නවා මේක. පැහැදිලි? හරිද? එතකොට මේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මිලි 10 කම්බියක් නැත්නම් බාර් එකක් කි මීටර එක කැල්ලක් යපුවොත් එයාගේ බර කිලෝග්‍රෑම් වලින් මේ 10 කම්බියක් මීටරයක් කපලා බර කිරුවොත් එහෙම බර තියෙනවා කිලෝග්‍රෑම් 0.617ක්. ඒ කියන්නේ ග්‍රෑම් වලින් කිව්වොත් එහෙම 617ක්. හරි. එතකොට ෆුල් බාර් එකක බර කීයද? නේ? ෆුල් බාර් එකක බර කියන්න නම් මේක මීටර 6න් ගුණ වෙන්න ඕනේ. මෙයා ගුණ කිරීම 6. කිලෝ 3.7ක් තියෙනවා. නේ? දැන් මෙහෙමයි. දැන් ඕගොල්ලෝ ව්‍යවසායිකයෝනේ. ඒතර ඕගොල්ලොන්ට අපි මේ කතා කරන දේවල් මම කියක දැනගත්තාම මේක පාවිච්චි කරන්න හම්බෙන්නේ මෙතන විතරක් නෙමෙයි. ඒකයි මේ වගේ තියෙන වැදගත්කම. මේ පුංචි දේවල් වල තියෙන වැදගත්කම මොකද්ද? දැන් උදාහරණයක් විදිහට ඔයාට තියෙනවා කම්බි ලෝඩ් එකක් අරන් එන්න. කම්බි ටිකක් අරන් එන්න. උදාහරණයක් මෙහෙම කියන්නම්කෝ. කම්බි තියෙනවා 2300ක්. මිලි 10 කම්බි බාර් 2300ක් වඩ ට්‍රාන්ස්පෝර්ට් කරගන්න තියෙනවා. දැන් ඔයාට සිද්ධ වෙනවා තියෙන්නේ වෙන තැනක. දැන් ඔයා ගේන්න ඕනේ ඔයාගේ සයිට් එකට මොකද්ද යවන්න ඕන වාහනේ. දැන් උදාහරණයක් විදිහට හිතමු අපි ඩීමෝබට් එකක් ඉන්නවා. දැන් මූ යවනවා. නේ? හැබැයි අපේ ඔළුවේ නෑ තාම. එක්ක මහින්ද්‍රා කැබ් එකක් තියෙනවා නේ. මෙයා යවනවා. නැත්තම් 1 cube ටිප් එකක් තියෙනවා. මෙයා යවනවා. නැත්තම් 3 cube ටිප් එකක් තියෙනවා. මෙයා යවනවා. නැත්තම් ලෝ බෙඩ් එකක් තියෙනවා. එයා යවනවා. කියන ඔප්ෂන් වලට යන්න පුළුවන් නේ. එතකොට මේ ඔප්ෂන් වලින් කොයි ඔප්ෂන් එකද හරිම හරි? නිවැරදිම කෝකද? right? අපි නිකන් කැල්කියුලේට් කරොත් මම දැන් කිව්වේ කම්බි 2300ක් නේ ගේන්න තියෙන්නේ. එතකොට කම්බි 2300 ගේන්න නම් නේ? එතකොට කම්බි වල මුළු බර කීයද? මේ කිලෝග්‍රෑම් වලින් ගත්තොත් කිලෝග්‍රෑම් කොච්චරක්ද? මේ කිලෝග්‍රෑම් එන්නේ නේ. කිලෝග්‍රෑම් 8519ක්. කිලෝග්‍රෑම් 8519ක් කියලා කියන්නේ තව විදිහකට කිව්වොත් එහෙම ටන් වලින් කිව්වොත් නේද? නැත්නම් අපි කියන ටොන් වලින් කිව්වොත් එහෙම කොච්චරක්ද? මේ ටොන් වලින් කොච්චරක්ද? ටොන් 8.5. නේ? කම්බි 2300ක් කියලා කියන්නේ ටොන් 8.5ක්. දැන් ටොන් 8.5 ඩීමෝබඩ් එකේ පටවන්න පුළුවන්ද? නැත්නම් මහෙන්ද්‍රා කැබ් එකක පටවන්න පුළුවන්ද? නැත්නම් 1 cube ටිප් එකේ පටවන්න පුළුවන්ද? නැත්නම් 3 cube ටිප් එකකද? නැත්නම් low bed එකද? නැත්නම් high bed එකද? නේ ඔහොමම දැන් අපි තෝරගන්න ඕනේ ඔප්ෂන් එකට යන්න ඕනේ. නේ? එතකොට ටොන් 8.5. එතකොට ඩීමෝබට් එකේ තියෙනවා නේද? උපරිම මෙච්චරයි මෙයාට දාන්න පුළුවන්. නේ මහින්ද්‍රා කැබ් එකේ ගහලා තියෙනවා මෙයාගේ ලෝඩ් එක මැක්සිමම් ලෝඩ් එක මෙච්චරයි නේ. 1 cube ටිප් එකේ නම් මෙයාගේ මැක්සිමම් ලෝඩ් එක මෙච්චරයි නේ. 3 cube ටිප් එහෙම අදාළ වාහන වලට වාහනේ ස්පෙસિෆිකේෂන් එකක් තියෙනවා වෙනම. ඒකේ දාලා තියෙනවා මේ වාහනේට ගෙනියන්න පුළුවන් උපරිම බර කීයද? එහෙනම් ඔයගොල්ලොන්ට සිද්ධ වෙනවා මම මේ වැඩේ සඳහා මොන වාහනේද තෝරගන්නේ? ඔන්න ක්වික් ඩිසිෂන් එකක්. ඔයාලා හිතන්න ඔය ඩිසිෂන් එක ගන්න ඔයා පැය භාගයක් පරක් වුණොත්. නැත්තම් ඔයා කායෙන් හරි අහන්න ඕනේ මේ කෝල් එකක් දාලා අහනවා මේ නේද මචං මේ කොහමද මේ මට මෙච්චර කම්පි ප්‍රමාණයක් ගෙන්න ගන්න තියෙනවා මොකද්ද යවන්න ඕනේ වාහනේ නේ කායෙන් හරි අහන්න වෙනවනේ මං කියන්නේ දැන් ඒ කාගෙන්වත් අහන්න යන කාලය ශ්‍රමය නේද ඒකට යන වියදම ඒ සියල්ල නැති කරගන්න තමයි මේ කියන්නේ
ඒවා ඉතාම අඩු කරගන්න ඕනේ. හරි? අපි විසින් ටක් ගාලා නේද? අපි ක්වික් කැල්කියුලේෂන් එකක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. කම්බි 2300ක් ගෙන්න ගන්න තියෙන්නේ මට. කම්බි 2300 ගෙන්න ගන්න යවන්න ඕන වාහනේ තීරණය කරන්න ඕනේ. නේද? එතකොට මොන වාහනේද මං හිතුවා මං ගාවේ ඔක්කොම වාහන ටික තියෙනවා. අර කියපු රේන්ජ් එකම තියෙනවා. ඒකෙන් කෝකද මම යවන්නේ? ඒ ඩිසිෂන් එක ගන්න නම් මෙන්න මේ පුංචි කැල්කියුලේෂන් එක කරගන්න පුළුවන් වෙන්න ඕනේ. තේරෙනවද මං කියන එක? එතකොට පැහැදිලි නේද මං කියන දේවල්? ඒ කියන්නේ මං කිව්ව එකයි මේක විෂය කියන එක ඇතුලේ තියෙන දැනුම තියෙනවනේ. ඒ දැනුම ටික අපි ගන්න ඕනේ. ගත්තාම තමයි තේරෙන්නේ අපිට වැඩක් කරගන්න ගියාම මේක කොහොමද කරන්නේ? මේක කොහොමද කරන්නේ? මේක කරන්න පුළුවන් හොඳම විදිය මොකද්ද? අවම වියදම මොකද්ද? කියන එක ඔක්කොම තේරෙන්න ගන්නේ මෙන්න මේ කියන කැල්කියුලේෂන්ස් එක තමයි. right? ඒක නිසා ඔන්න දැන් අපි එස්ටිමේට් එක හදන්න යන ගමනේ මම මේ අමතර දේවල් කිව්වේ මේ සියල්ලම තමයි අපි දැනගන්න ඕනේ. මේ සියල්ලම අපි දැනගන්න ඕනේ. එහෙනම් මේක සාකච්ඡා කරන්න ඕනේ විෂයක් තමයි. හරි? ඔයගොල්ලෝ හිතන්න එපා අයියෝ ඒ ටික පොත්වලින් ටක් ගාලා බලාගත්තා හැකිනේ අර පොතේ මේ පොතේ ඔය ටික තියෙනවානේ. එහෙම හිතලා කරන්න ටයිම් නෑ ඔයගොල්ලොන්ට දැන්. හරි? නේද? ඇත්තටම ගොත් එහෙම ටයිම් නෑ. ටයිම් හොයාගන්න අමාරුයි. හරි? ඒක නිසා තමයි මේ වගේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකට අපි මේ සම්බන්ධ වෙලා මේ වැඩේ කරන්නේ. right? පුංචි ටයිම් එකක් මේ පැය එකමාරයි මම ගන්න මේ වැඩේට ඕගොල්ලෝ කියන. සතියකට නම් පැය 3යි උපරිම නේ. හරිද? ඕගොල්ලන්ටත් මේ පැය 3 දාගන්න පුළුවන් නම් මේක ඇතුලේ අපිට තියෙන දේවල් ඔක්කොම සාකච්ඡා කරන්න පුළුවන්. right. එහෙනම් ඔන්න දැන් මම මෙතනින් එහාට යනවා. එහෙනම් ඔන්න reinforcement calculation එකත් හරි. ඊළඟට මේ back filling. මේ back filling. එතකොට මම අර දෙපැත්තට වැඩිපුර තියපු 300 වර්කින් ස්පේස් තිබ්බනේ නේ. දැන් ඒක රේන් එකේ දෙපැත්ත විතරනේ ෆිල් කරන්නේ. ඒක මම 800ක් උසට ඔන්න ෆිල් කරනවා නේ මීටර් 400ක් දිගට දෙපැත්තම කියලා දැම්මා. ඒතර මම මෙච්චරක් එනවා මගේ කැල්කියුලේෂන් එක කියුබික් මීටර් 192ක් කියලා right. ඊළඟ කොන්ක්‍රීට් sorry කොන්ක්‍රීට් කවර් ස්ලැබ්ස්. කොන්ක්‍රීට් කවර් ස්ලැබ්ස්. හරි? මගේ මීටර් 400යි. එතකොට මගේ කවර් ස්ලැබ් එක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා මේ අර ඩ්‍රෝවින් එකේ විදිහට ගත්තාම දැන් කවර් ස්ලැබ් එකේ විඩ්ත් එක ගත්තාම 800ක් එනවා නේ 600යි මේ 100යි වෝල් thickness එක 200යි. එතකොට 800යි. අනිත් පැත්තට මේක length එක විදිහට ගත්තොත් මේක width එක විදිහට ගත්තොත් width එක එතකොට 600යි. සාමාන්‍ය 800යි 600 වගේ තමයි දාන්නේ. ඒක නිසා තමයි මම මෙතන 600ෙන් බෙදලා තියෙන්නේ right. මෙයාව 600ෙන් බෙදනවා. එතකොට මීටර 400ක් නේද 0.6 වලින් බෙදපුවාම අපිට මෙන්න මෙච්චරක් එනවා. උදාහරණයක් විදිහට මම ඒකට එකක් එකතු කරලා නැත්නම් වටේලා නේ 667ක් නේ. දැන් අපිට කවර වෙනවද කියලා බලන්න නේද 667 into නේද 0.6 මීටර. එතකොට මීටර 400.2ක් වැහෙනවා right. පැහැදිලි නේද? ඔන්න. එහෙනම් මෙන්න මේ ආකාරයට මම quantities ටික extract කරලා ගන්න ඕනේ drawing එකේ. දැන් එතකොට දැන් මේ කෝස් එකේ වටිනාකම පැහැදිලි කරොත් එහෙම දැන් ඕගොල්ලොන්ට දැනට කරගෙන යන කෙනෙක්ට දැන් ජොබ් එකක් තියෙනවා කොහේ හරි. හරි. එතකොට එයාලා tender documents එක drawings issue කරනවා. tender drawings issue කරනවා. ඒතරේ tender drawing එක අරගෙන ආවිල්ලා ඕගොල්ලෝ නේද දවස් කීපයක් ඇතුළත දැන් ඔගොල්ලෝ කොහේ හරි ටෙන්ඩර් එකට try කරනවා නම් මම මේ සීරියස් කියන්නේ ඒ ටෙන්ඩරේ ඒගොල්ලෝ document available කියන දවස තියෙනවනේ අපි තුමු 25 වෙනිදා ඉඳලා ලබන මාසේ 5 වෙනිදා වෙනකම් ටෙන්ඩර් document එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඕගොල්ලෝ ඒක ගන්න යනවා නම් යන්න මේ 25 වෙනිදාම. හරිද? ඒ කියන්නේ ඕනම ජොබ් එකකට පොඩක් නේද පැෂනට් වෙන්න ඕනේ වැඩේ කරන්න නම්. ඒ කියන්නේ ආශාවෙන් කරන්න ඕනේ full quick කරන්න ඕනේ. Tamanට පුළුවන් උපරිම efficiency එකකින් වැඩ කරලා ඒ වැඩේ ඉක්මනට කරන්න ඕනේ. ඒක තමයි ඒ කියන්නේ කම්පිට් කරන්න, තරග කරන්න අනිත් අයත් එක්ක කරන්න තියෙන දේවල් මම මේ කියන්නේ. ඔය ඕගොල්ලෝ හෝ නැත්නම් වෙනත් හෝ දැනට ඕගොල්ලෝ සිතුවිලි තියෙනවනේ එක එක තරග කරන්න මෙන්න මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා. මම මේ කියන්නේ කාත් එක්කවත් තරගයක් නැහැ. ඇත්තටම තරගේ තියෙන්නේ Taman එක්ක විතරයි.
තමන් මේ වැඩේට කොච්චර ආදරේද කොච්චර මහන්සි වෙනවද කොච්චර කැප වෙනවද ඔන්න ඔය ටික තමයි මේක ඇතුලේ දුවන්නේ. හරිද? මේ වැඩේ සාර්ථක වෙන්න ওই ටික තමයි බලපාන්නේ විශේෂයෙන්ම. හරි? ඒක නිසා ඕගොල්ලෝ ටෙන්ඩරේ ගන්න යනකොට ටෙන්ඩරේ ගන්න නම් ඒ ටෙන්ඩර් එක ඉෂුව කරන දවසේම යන්න. ඉෂුව කරන දවසේම ගිහිල්ලා ගන්න. ඒක තමයි ෆස්ට් එක. ඊට පස්සේ ඩ්‍රෝවින් ටික අරන් එන්න. අදාළ ටෙන්ඩර් ડોකියුමන්ට් එක අරන් එන්න. මේක හොඳට රීඩ් කරන්න. හරි? රීඩ් කරන්න. රීඩ් කරලා අර ඩ්‍රෝවින්ග්ස් ටික තියෙනවනේ. ඒ ඩ්‍රෝවින්ග්ස් ටිකත් එක්ක මේක මැච් කරන්න. මේ වැඩේද මේ තියෙන්නේ. මේ වැඩේද මේ තියෙන්නේ. හරි? ඊට පස්සේ ඩ්‍රෝවින්ග්ස් ටික කියවලා ටග් ගාලා, يعني ඉක්මනට පුළුවන් තරම් ඉක්මනට ඒ ඩ්‍රෝවින්ග්ස් වලින් අපිට අර තියෙන කම්පැක්ෂන් ඇඩ් කරන්න ඕන. ඔව් කම්පැක්ෂන් කියලා කියන්නේ අර මම පෙන්නපු එක නේද? බෑක් ෆිලින් කියලා කිව්වහම දැන් ඒකේ අයිටම් එකක් තියෙනවානේ මම පෙන්නන්නම් ඈ. මම පෙන්නන්න වෙයිට් රයිට්. එතකොට මේ ඩ්‍රෝවින්ග්ස් ටික අරගෙන ඇවිල්ලා තමන් ටග් ගාලා මේ කැල්කියුලේෂන් ටික කරගන්න ඕනේ. කියන්නේ ඩ්‍රෝවින් එකෙන් ටග් ගාලා මෙෂර්මන්ට් ෂීට් එකට මේ ක්වොන්ටිටි ටික ටේක් ඔෆ් කරගන්න ඕනේ. පැහැදිලිද? දැන් මම කියන්නේ ඒකයි. දැන් සමහර අයට දැන් අපි ෆස්ට් ජොබ් එක කරන අපිට නම් කිසි ගැටලුවක් නැහැ. මේක අපිම කරන්න ඕනේ මම කියන්නේ. ඔයාම කරන්න. තනියෙන් කරන්න ඕනේ. ඩ්‍රෝවින් එක ගෙනාවා. නේද? ඩ්‍රෝවින් එක බලාගෙන ක්වොන්ටිටි ටික එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. ඒකට මොනවා හරි හෙල්ප් එකක් ඕන නම් මට කතා කරන්න. හරි? අපි වෙනම මීටින් එකක් දාගෙන මේ විදිහට ඔන්ලයින්ම නේද? ඔයාගේ ඩ්‍රෝවින් එක මට ෂෙයා කරගෙන අපිට ඕන මට ඔයාලට පළවෙනි අවධියේදී මාත් එක්ක කතා කරලා කරන විදිහට මම උදව් කරන්නම්. ඒ ගැටලුවක් නැහැ. ඔයාලට පුළුවන් ඩ්‍රෝයින් එක දාගෙන මාත් එක්ක ඩිස්කස් කරලා මේකේ ක්වොන්ටිටි කොහොමද ගන්නෙ නේ කියලා කතා බහ කරලා ඒ ජොබ් එක කරගන්න. හරි? එතකොට එහෙම කරලා ටක් ගාලා ක්වොන්ටිටි ගන්න ඕනේ මේ ටේක් ඔෆ් ෂීට් එකට. හරි? ක්වොන්ටිටි එක ටේක් ඔෆ් කරලා ගන්න ඕනේ ෂීට් එකට. ඒ අරගෙන දැන් අපි යන්නේ එස්ටිමේට් එක හදාගන්නනේ අපේ නේද? බිඩ් එකට රේට් ටික කරගන්න යන්නේ. බිඩ් එක දාගන්න. ඒකට මේ ටික ඉක්මනට දා ගන්න ඕනේ. මේ ටික දාගෙන රයිට් ඊළඟට තමයි අපි යන්නේ මේ මෙෂර්මන්ට් ෂීට් එක ඉවර කරගන්න ඕන ටක් ගාලා. මේ මෙෂර්මන්ට් ෂීට් එක හදා ගන්න ඕන ඉක්මනට අපි. හරි? එහෙනම් මේ ආකාරයට ඔන්න මම මේ ගත් පොඩි ඩ්‍රෝවින් එකකට ගත්තා මම මේ අයිටම් ටික අරගෙන නේ වෙන කොන්ක්‍රීට් කවර් ස්ලැබ්ස් ඔන්න දැම්මා. මගෙන් අර ඇහුවේ මේ බෑක් ෆිල් විත් ග්‍රැනියුලර් මැටීරියල් කියන එක කම්පැක්ෂන් ඕනේ නේද කියලා. අපි බෑක් ෆිල් කියලා කියනකොටම ඒක ඇතුලේ කම්පැක්ෂන් කියන කතාව ඇතුළෙම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම මේක පෙන්නන්නම්. දැන් මේ back filling with granular material 302.8 නේ. දැන් 302.8 ස්පෙක් එකට ගිහිල්ලා බැලුවොත්. හරිද? 302.8 right? right? pay item විදිහට 302.8 right? එතකොට මේකේ my screen එක මේව කරන්නේ. අනේ පේනවද මාව දැන්? පේනවනේ? හරි. එතකොට මේ දිනවනේ මේ දින pay item එක දැන් 302.8 backfill with granular material. pay unit එක තමයි cubic meters. මේ මෙතන තියෙන්නේ සම්පූර්ණ විස්තරේ. හරිද? කොහොමද කරන්නේ කියන එක. මේ construction requirement එක. එහෙම නැත්නම් description මේක ඇතුලේ තියෙනවා ඔක්කොම කොහොමද කරන්නේ. ඊට පස්සේ මේ tests and standard acceptance. ඒ කියන්නේ අපි කරලා ඉවරනහම ටෙස්ට් කරන විදිය පවා තියෙනවා මේකේ. හරිද? ටෙස්ට් කරනවා කියලා කියන්නේ compaction නැද්ද නැද්ද කියලා බලන එකනේ. නේ? එහෙනම් compaction මේ කොච්චරක් තියෙන්න ඕනද? නේද? ඊට පස්සේ material එකේ quality එක නැත්නම් material testings කියන මෙන්න මේ ඔක්කොම තමයි මේකේ තියෙන්නේ. මේ finishing operations. හරි? මේ පැහැදිලිද කියන එක? මේකේ තමා ඒ විස්තරي ඔක්කොම තියෙන්නේ. අපි ඒකයි අර pay item එක කියන තැනට ඒ pay item number එක දාන්නේ. ඒතකොට ඒකෙන් තමයි ඕගොල්ලොත් අඳුරගන්නේ. ඕගොල්ලොත් ටක් ගාලා ඉක්ටැඩ් මේ ස්පෙસિෆිකේෂන් එක සිඩා එකේ ස්පෙસિෆිකේෂන් එක දිගහැරලා බලනවා. අපි ස්පෙක් එක කියලා කියන්නේ. ස්පෙක් එක දිගහැරලා බලනවා.
අර කෝඩ් එකට අදාළව කොහොමද මේක කරන්න තියෙන්නේ? කන්ස්ට්‍රක්ෂන් සීක්වන්ස් එක මොකද්ද? ටෙස්ටිං ප්‍රොසීජර් එක මොකද්ද? පැහැදිලි නේද? මේ කියන ඔක්කොම ටික තමයි මේ අයිටම් එක ඇතුලේ තියෙන්නේ. right? ඒක නිසා ඒ ඔක්කොම included. අර අයිටම් එකට ඒ ඔක්කොම include. හරි මම එකයි කිව්වේ දැන් මේ අපි මේ ගවර්න්මන්ට් එකේ වැඩ කරද්දී මේ ඇත්තටම හදන ෂීට් එක නෙමේ. හරි. ඒතර මේ ෂීට් එකට මම කියන්නේ දැන් මේවා මම එදත් කිව්වා ඔයගොල්ලන්ට මේවා සීක්‍රට් ડોකියුමන්ට්ස් නෙමෙයි. තවදුරටත්. හරිද? මගේ යෝජනාව නම් මම සීරියස් කියන්නේ. ඒ කියන්නේ මේ අපේ රටේ මේ ඉංජිනේරින් වැඩ කරද්දී දැන් ඔයගොල්ලන්ට මේ එස්ටිමේට් එක අපි පබ්ලිෂ් කරන්නේ නැහැනේ ඔයගොල්ලන්ට ඇත්තටමනේ. අපි හදාගත්ත එක ඔයගොල්ලන්ට පබ්ලිෂ් කරන්නේ නැහැනේ. අපි ඔයගොල්ලොන්ව අමාරු වෙන්න දාලා තියෙන්නේ. හේතුව මේක හංග ගන්නවා නේද? අපි දැන් මම පෙන්නනවා දැන් ටෙන්ඩර් ડોකියුමන්ට් එකක් විදිහට දෙනකොට මේක ටෙන්ඩර් ડોකියුමන්ට් එකක් කරද්දී මේ රේට්ස් කියන කොලම් එක අයින් කරලා නැත්නම් හංගලා මගේ ටෙන්ඩර් ડોකියුමන්ට් එකක් තිබ්බනේ. ඔව් මේ රේට්ස් කියන ටික හංගලා ඒ කියන්නේ මකලා ඉතුරු ටික අපි එළියට දෙනවනේ. ඔයාලගේ රේට් එක දාලා දෙන්න කියලා. හරි. මගේ පුජ්‍යලික මතය මම මේ කියන්නේ. මගේ පුජ්‍යලික මතය නම් මෙන්න මේ විදිහට අපි දෙනවනේ මේ විදිහට දෙනවනේ. අයිටම් එක තියෙනවා, ඔන්න පේ අයිටම් එක තියෙනවා, නැත්නම් අයිටම් නම්බර් එක, පේ අයිටම් එක, ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා. ඊට පස්සේ යුනිට් එක තියෙනවා, ඊට පස්සේ ක්වොන්ටිටි එක තියෙනවා. එච්චරයිනේ තියෙන්නේ. හරි. රේට් එක amount එක දීලා නැහැනේ. يعني රේට් එක දීලා නැහැ. කියන්නේ අපි එස්ටිමේට් කරපු රේට් එක මේකේ දීලා නැහැ. නමුත් මං කියන්නේ මෙතන දැන් මේ ෂීට් එක කොහොමද මේව තමයි දෙන්න ඕනේ. නමුත් ඔයගොල්ලෝ දැන් අර drawings අනම්මනම් supporting documents දෙනවනේ. ඒ දෙනකොට මං කියන්නේ මගේ පුජ්‍යලික මතය තමයි ඔය කියන එස්ටිමේට් එක දෙන්න ඕනේ හරිනම්. ඇයි දන්නවද? එතකොට තමයි ඕගොල්ලොන්ට පුළුවන් වෙන්නේ ඔය කියන රේට් එක හදලා තියෙන මෙන්න මේ විදිහට මේ ඉංජිනියර් ඒතර ඒක තමයි ඉංජිනියර් එස්ටිමේට් එක වෙන්නේ. එතකොට මේ ඉංජිනියර් හදපු රේට් එක අපි කස්ටමයිස් කරගන්නකොට කොහොමද කස්ටමයිස් කරගන්නේ කියන එක තමයි කොන්ට්‍රැක්ට් එකේ පාර්ට් එක වෙන්නේ නේ. එයා කස්ටමයිස් කරගන්න ඕනේ යාගේ රේට් එක. එයා හදාගන්න ඕනේ යාගේ රේට් එක. අර එයා 1000යි කියපු එක නෑ මට 700ට පුළුවන් කියලා. නේ නැත්තම් මගේ ගාණ 1200යි. නේ. ඊට පස්සේ අපි ඒක ෆිල් කරලා බිඩ් එක දාන්නේ. එතකොට මේ ඇනලිසිස් ටික දැන් මේ අපේ සාමාන්‍යයෙන් අපේ සිස්ටම් එක ඇතුලේ වෙන්නේ නැහැ නේද? ඒ වෙන්නේ නැති නිසා තමයි දැන් ඔයගොල්ලන්ට නේද මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඕගොල්ලන්ට කරන්න සිද්ධ වෙලා තින්නේ ඒ නිසාම තමයි. හරි? එතකොට මේකත් දුන්නා නම් මං කියන්නේ මේකත් දුන්නා නම් ඕගොල්ලෝ කවදාකවත් ඒ රේට් එකම දාන්නේ නැහැ නේ. ඒක නෙමෙයි කතාවනේ. ඒ රේට් එක හදලා තියෙන විදිය බලලා ඒක ඇතුලේ මගේ ලාභ කෑල්ල අල්ලගෙන මම හරියට දැක්කුවේ මගේ කොස්ට් එක හදා ගන්නවා. මගේ කොස්ට් එක හදලා මගේ ප්‍රොෆිට් එක දා ගන්නවා. එතකොට මට ඇති. මම කරන්න යන්නේ මේක මේ වෙලාවේ කරන්න යන්නේ මම මෙන්න මෙහෙම වැඩක් මේ බිඩ් එකට. හරි? එතකොට මේ ජොබ් එකට. ඒක නිසා මට මේ රේට් එකට මම මේක කරන්න පුළුවන් කියන මේ කොන්ෆිඩන්ස් එක ඇතුළේ අපි බිඩ් කරන්නේ. හරි? එතකොට මම කියන්නේ අර ડોකියුමන්ට් එක ඔක්කොම තිබ්බනම් ඒ විස්තර ටික තිබ්බනම් ඕගොල්ලොන්ට හරි පහසු වෙනවා රේට් කරගන්න. ඒ වගේම තමයි දැන් රජයේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ ගවර්න්මන්ට් පැත්තෙන් ගත්තොත් එහෙම ඒගොල්ලොන්ට තියෙන වාසිය තමයි ඒගොල්ලෝ නිතරම බලන්නේ මේක අඩු මුදලකට කරගන්නනේ. අඩු මුදලකට කරගන්න. ඒ කියන්නේ අඩුම මුදලකට කරගන්න. අඩු මුදල කියලා කිව්වේ මම එදත් එකයි කොස්ට් එකට වඩා අඩු නෙමෙයි. කොස්ට් එකට වඩා අඩුවෙන් කරනවා කියලා කියන්නේ කොහොමද වෙන්නේ? ක්වොලිටි අඩු කරන්නම වෙනවා. ඒක නිසා කොස්ට් එකට අඩු ඒවා දෙන්නේ නැහැ අපි. ඒ කියන්නේ අපේ ඕන අපිට එන්න කරපු ඕනම මේ බිඩ් එක يعني ටෙන්ඩර් එකක් අපේ කොස්ට් එක ප්ලස් overhead and profit තියෙනවනේ. ඒතර අපි ඉවැලුවේට් කරද්දිත් අපි බලනවා ඊටත් වඩා ගිහිල්ලා තියෙන්නේ කවුද? නැත්තම් මේක 120ට වඩා අඩු වෙනවද? 120ට වඩා අඩු වෙනවා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් overhead and profit 120 ඇඩ් කරන්නේ. ඒ 120ට වඩා කොන්ට්‍රැක්ට් දාලා තියෙන බිඩ් එක අඩුයි නම් අපි ඉවැලුවේෂන් නීති තීරණය කරනවා නෑ මෙයාට මේ ගන්න මේ කොහෙත්ම කරන්න බෑ. නේ? අපි දාඩියක් හොයලා බලනවා. නේ අපි දු මෙටීරියල් එකක් අපි අහලා බලන මෙටීරියල් එකට මෙයා කොස්ට් කරගෙන නැහැ නේ. ඒ කියන්නේ මෙයාට කොස්ට් එක මේ මෙටීරියල් කොස්ට් එක මිස් වෙලාද?
මෙයාට මොකක් හරි වැරද්දක් වෙලා ඇති කියලා අපි තීරණය කරනවා මෙහෙන්. අපි ඊට අමතරව මම දැන් මම නම් කරන්නේ මම මේ අදාළ සප්ලයි නැත්නම් කොන්ට්‍රැක්ටර්ට කතා කරලා එයාගෙන් අහනවා ඔයා මේකේ මේ මැටීරියල් එක රේට් කරේ කීයටද? ඒ කියන්නේ ඊට පස්සේ එයා කියනවා මේ දැන් උදාහරණයක් රීන්ෆෝස්මන්ට් කියමුකෝ. දැන් ටොන් එකක් ලක්ෂ 5යි වගේනේ 5යි කියමුකෝ. එයා දාලා තිනවා ලක්ෂ 2.5ක විතර රේට් එකක් ටොන් එකකට. එතන මම කතා කරලා අහනවා ඇයි මේ ඔයා මේකේ දාගෙන නැහැ රේට් එක. හරි. ඒතර මේ කම්බි දෙන්න පුළුවන් මේ වැඩේ කරන්න පුළුවන් ජොබ් එක පාඩු වේද ඔයාට ජොබ් එක දාලා ඉදන්නේ නැහැ පාඩු වුණොත් නේ. නේද? මුලින් රේට් කරනවා අඩේ මට වැරදෙනවා ඊට පස්සේ මේ මම ජොබ් එක දාලා යනවා. එහෙම වෙන්නත් පුළුවන්. නෑ බලද්දි එයාගේ හાર્ඩ්වෙයාර් එකක් තියෙනවා. එයාගේ ස්ටොක් එකේ පරණ කම්බි වගේක් තියෙනවා. මීට අවුරුදු 5කට විතර කලින් ගත්ත ඒවා. ඒතකොට ඒ කාලේ යාට කොස්ට් වෙලා තියෙන ලක්ෂකමාරක් විතර වගේ ටොන් එකකට. එයා ඒකට ප්‍රොෆිට් එකක් තියලා තමයි ලක්ෂ 2.5 විතර රේට් එකක් මේකට දාලා තියෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. හරි. ඒක නිසා අපි ඉවැලුවේෂන් එකේදී 120 වඩා අඩු වුණොත් අනිවාර්යෙන් කතා කරලා බලනවා. කතා කරලා අහනවා. එයාගෙන් ක්ලැරිෆිකේෂන්ස් ඉල්ලනවා. නැත්නම් එයාගෙන් අදාළ රේට්ස් ඉල්ලනවා. එහෙම ඉල්ලලා තමයි මේ ඉවැලුවේෂන් එක කරන්නේ. මොකද මේ මනුස්සයට ඒක කරන්න පුළුවන් නම් ඒ අදාළ කොන්ට්‍රැක්ට් එක කරන්න පුළුවන් නම් නේද අපි මෙහි ඉඳලා වැරදි නිගමන වලට ඇවිල්ලා එයාට ඒ කොන්ට්‍රැක්ට් එක නොදී ඉන්න එක අපිට පාඩු වෙන්නේ රාජ්‍යයට පාඩු වෙන්නේ. එහෙනම් කොයිලාවක රජයට පාඩු කරගන්න නැති වෙන්න තමයි අඩු මුදලකට නේද අදාළ ක්වොලිටි එකට මේ වැඩේ කරගන්න තමයි අපි මේ ටෙන්ඩරින් නැත්නම් ප්‍රොකියුමන්ට් ප්‍රොසීජර්ස් ෆලෝ කරන්නේ නේ. රයිට්. දැන් පැහැදිලිද? මේ අපි චුට්ටක් කතා කරමු තව රයිට්. අපිට විනාඩියක් දෙන්න. විනාඩියක් දෙන්න. මම මේක මෙතන මෙහෙම කන්ක්ලූඩ් කරලා ඉන්නා. රයිට්. දැන් මෙන්න මේ එස්ටිමේට් එක අපි දැන් මේ කරගෙන යන එක. මේකේ දැන් ඔන්න එන රේට්ස්. හරිද? මේ ඔන්න මගේ රේට් ඇනලිසිස් ටික මේ තියෙන්නේ. රේට් කියන කොලම් මම වෙනම පේජ් එකක් තියෙනවා මගේ මේ. මෙන්න අදාළ රේට්ස් ටික. එතකොට මම මේ රේට්ස් ටික අරගෙන තියෙන්නේ HSR 2025. ඒ කියන්නේ 2025 අවුරුද්දේ highway schedule rates කියන බුක් එකෙන් අදාළ රේට්ස් අරගෙන තමයි මේවා මම මේ රේට්ස් ටික හදලා තියෙන්නේ. right හරි. එතකොට මේවා හදද්දී නේද මේ වගේ මම කියුවේ දැන් sample formats මම දෙන්නම්. නැත්නම් අපි එකතු වෙලා හදාගමු. නේ මම දෙන්නම් බොහෝ අවශ්‍යතාවය තියෙනවා ඊළඟට මම ඒක දෙන්නම්. හරි. BSR එකේ දැන් මේ විදිහට BSR එකෙත් ඇනලයිස් කරන රේට්ස් තියෙනවා. නේ? ඔයගොල්ලෝ කරන තව ජොබ් එකක් මොනවා හරි වෙන්න පුළුවන්. ඒකෙත් අදාළ රේට්ස් මේ බ්‍රේක් ඩවුන් කරලා මෙහෙම රේට් ඇනලයිසිස් හදා ගන්න පුළුවන්. හරි? එහෙම හදා ගන්න ඕනේ. එහෙම මේ වගේ Excel sheets නේද? මේ කස්ටමයිස් කරගන්න එකකින් අපිට කරගන්න පුළුවන්. අපි කරගන්න ඕනේ. right? එතකොට මේ measurement sheet එකේ නැත්නම් මේ උදාහරණයක් මේ estimate එකේ ඕන දැන් rates හදා ගන්න quantity calculate කරගන්න ඕන දැන් පුළුවන්. මේක ඇතුලේ තව මොන හරි ඔයගොල්ලන්ට විසඳ ගන්න දේවල් තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මම දැන් අද ඔයාලට පොඩි මේ ප්‍රශ්න අහන්න අවස්ථාවක් දෙන්නම්. ඒ අවස්ථාවේදී තියෙන ගැටලු ටික සාකච්ඡා කරගමු. right? මම මේක ඇතුලේ දැන් මේ මම ඔයාලට පෙන්වුවේ දැන් මේ bill number 1 කියන එකනේ. bill number 1 එකේ තියෙන මොනවද? mobilization demobilization. ඒක ඕනද මේ BOQ එකකට නැත්නම් job එකකට? ඔව් අනිවාර්යෙන් ඕනේ. නේ? ඔයා site එකට එන්න ඕනේ. නේ ඔයාගේ ටීම් එක එන්න ඕනේ. ඔයාගේ වාහන ටික එන්න ඕනේ. ඔයාගේ මැටීරියල් ටික එන්න ඕනේ. මැෂිනරි ටික එන්න ඕනේ. නේ? ඒව මොබිලයිස් කරන්න අරව ඇතුලේ ඒවට දාලා නැහැ. අර රේට් ඇතුලේ දාලා නැහැ. ඒතර ඔයා වෙනම මොබිලයිසේෂන් වල උදාහරණයක් ඔයාගේ ටිපර් එකක් තියෙනවා. ඔයාගේ ටිපර් එකෙන් ඔයාට අර කම්පි ටිකයි ලෑලි ටිකයි මේ ටිකයි මේ බඩු ටික ඔක්කොම ට්‍රිප් දෙකක් කින්ඩි ගින්දා ගන්න පුළුවන් සයිට් එකට. නේද? එහෙනම් ට්‍රිප් එකකට කීයද 25000යි. එහෙනම් ට්‍රිප් දෙකටම 50000. ඒක ඩ්‍රයිවර් කෙනෙක් දාලා ඔක්කොම දාලා නේද? මේ හදලා රුපියල් 50000කට එහෙනම් ඔයා මොබිලයිසේෂන් එක රුපියල් 50000ක් දාන්න ඕනේ මෙතනට. හරි? මම මේව වෙනම කතා කරන්නම් ඈ. දැන් මේ මොබිලයිසේෂන් එකේ යුනිට් එක LS ලු. මොකද LS කියන්නේ lump sum. lump sum contract එකක්. නැත්තම් lump sum එකක් කියන්නේ මොකද්ද? හරි? අපි සාකච්ඡා කරනවා. ඊළඟ මේ යුනිට් එක month. මේ traffic and safety control. ඒකයි එහෙනම් month වලින් යන්නේ. නේද? මේ month 3 කියන්නේ project duration එක මේකේ මාස 3යි. හරිද? පොඩි වැඩක් නේ මාස 3යි. නේද? අපිට සාමාන්‍ය අඩුම contract period එක වෙන්නේ මාස 3 period එකක් තමයි දැන් නේ. ඒතර මාස 3යි. ඒතර මාසයකට 45000යි rate එක. නේ මේකත් අපි හදා ගන්න ඕන rate එකක්. right? ඊළඟ provide contract insurance. දැන් ගොඩාක් අයට හරිද? ගොඩාක් contractors ලට මේ තව එකක් තියෙනවා. ඒ වගේ තමයි provide contract bonds. මේ insurance එකයි bond එකයි. එහෙම නැත්නම් bonds performance bond දෙන්න පුළුවන්.
මොනවාද මොබිලයිසේෂන් ඇඩ්වාන්ස් බොන්ඩ් වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ මොබ් ඇඩ්වාන්ස් බොන්ඩ් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොන්ට්‍රැක්ට් මොනවාද මේ පර්ෆෝමන්ස් බොන්ඩ් එක වෙන්න පුළුවන්. බැංක් එකත් එක්ක ගිහලා ඔයගොල්ලෝ කරගන්න එපා මේවා. ඒතකොට ඉන්ෂුරන්ස් නේ ඉන්ෂුරන්ස් එක ඒකත් ඉන්ෂුරන්ස් කම්පැනි එකට ගිහලා කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ වැඩවලට යන වියදම් තියෙනවනේ. මෙන්න මේවා ගැන ඕගොල්ලෝ හොඳටම දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ අප්ඩේට් එකක් තියාගෙන ඉන්න ඕනේ. හරි? එහෙම නැති වුණොත් මේ ලම්සම් එකෙන් ඔයාලට මේ ටෙන්ඩ් එක මිස් වෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්තම් මේ ලම්සම් එකට දාන ගාන මේ ලම්සම් එකක් නේ. දැන් සාමාන්‍ය ලම්සම් කියලා ගම මේ ඔයාලා මේ වැඩේ කරලා ඉවර නම් මේ අදාළ ඩිස්ක්‍රිප්ෂන් එකට අදාළ වැඩේ කරලා ඉවර නම් දැන් ඔයා සයිට් එකට මොබිලයිස් වෙලා ඉවර නම් ඔයාට මේ ලම්සම් එකෙන් 150ක් ගන්න පුළුවන්. ඒ ස්ටේජ් එකේම. ඔයා සයිට් එක වැඩි ඉවර කරලා ගියා නම් ඔයාට ඉතුරු 50ත් අරගෙන ෆයිනල් බිල් එක දානකොට මේක 100%යි කියලා දාන්න පුළුවන්. ලම්සම් එක. මේ සම්පූර්ණ මුදලම ඔයාට ගෙවන්න ඕනේ එකපාරම. ඒක තමයි ලම්සම් ගෙඩිය පිටින් අපි කියන්නේ නේ ගෙඩිය පිටින් ගෙවන්න ඕනේ. මෙහෙම එකක් විදිහට ගෙවන්න ඕනේ. යුනිට් එකේ අයිටම් කෙලිම අයිටම් මේ ක්වොන්ටිටි එක බලන්න කොහොමද තියෙන්නේ? ක්වොන්ටිටි එකේ තියෙන අයිටම් එක විදිහට. නේ හැබැයි අයිටම් එක අපි සාමාන්‍යයෙන් පර්සන්ටේජ් කරගන්නවා. يعني අයිටම් එකෙන් 150ක් කරලා ඉවරයි. නේ නැත්නම් අයිටම් එකෙන් 130ක් කරලා ඉවරයි. එහෙම. දැන් මොබිලයිසේෂන් ඩිමොබිලයිසේෂන්. සයිට් එකට මොබිලයිස් වුණා, සයිට් එකෙන් ඩිමොබිලයිස් වුණා. එතකොට අපි මේක දෙකට කඩනවා. එහෙම නැත්නම් මොබිලයිසේෂන් එකට අපි වැඩිපුර ගාණක් දෙනවා. 75ක්. හරිද? මං කියලා දෙන්නම් ඔයගොල්ලොන්ට. දැන් සාමාන්‍යයෙන් බිල් එකක් හදද්දී, ඉන්ටීරියම් සර්ටිෆිකේට් එකක් හදද්දී අපි කොහොමද අයිටම් එකට දැන් මොබිලයිසේෂන් මට කියවුණා ඔයාලට නේ නිකම්ම දැන්. හැමෝම හිතන්නේ 50% කියලා. නෑ එහෙම නෑ. මම 80%ක් වුණත් මට මොබිලයිසේෂන් එකට දාගන්න පුළුවන්. එතකොට ඒකට ඉංජිනේර කැමති වේද? මේක සර්ටිෆයි කරාද? ඔව් එයාට කන්වින්ස් කරන්න පුළුවන් ඒක. හරි? කියලා දෙන්නම් ඒවා. හරි කොහමද මොබිලයිසේෂන් එකෙන් 75ක් ගන්නෙ කොහමද? නැත්නම් 80ක් ගන්නෙ කොහමද? 100ම දෙන්නේ නෑ. ඔයා ඩිමොබිලයිස් වුණාම තමයි ඊටු ටික දෙන්නේ. එහෙනම් ඩිමොබිලයිසේෂන් එකට 125ක් තියලා මොබිලයිසේෂන් එකට 75ක් බර වැඩි කරගන්නේ කොහොමද? right ඒකට මොනවද කරන්න ඕන කරන ડોකියුමන්ට්ස් මොනවද නේ? මේවා තමයි අපිට මුදල් එක්ක වැඩ කරන්න ගියපුවාම කන්ට්‍රැක්චුවලි අපි තොරතුරු දන්නවනම් දැනුම තියෙනවනම් හරියටම දන්නවනම් විස්තරේ හරිද? මේ අදාළ සිනාරියෝ එක අපිට කොහෙන් හරි අපිට මේක තේරිලා තියෙනවනම් අපි දැනගෙන ඉන්නවනම් මේ වගේ සල්ලි ගන්න විදිය නේද? හරිම ලේසි. හරි මේවා මුදල් කරගන්න විදිය හරිම ලේසි. මම කියන්නේ ඒකයි ඒක දැනගන්න ඕනේ 20ක් විතර ඉගෙන ගන්න ඕනේ right. එතකොට traffic and safety control දැන් මේ මම කිව්වේ අර bonds වලට යන මුදල් ගැන හොඳ අප්ඩේට් එකක් තියාගන්න. හරි. එතකොට මේ දැන් මම කියලා දෙන්න දැන් මගේ rates වල මං ගාව තියෙනවා මේ ඔක්කොම right මේ දැන් BOQ එකෙන් contract insurance එකට මම provide කරනවා මේ 100.25. ඒ කියන්නේ 100.25. ඒ කියන්නේ මේ මම මෙතනට අරන් තියෙන්නේ මොකද්ද මේ? අර මේ BOQ එක ගත්තාම මේකේ bill number 1 මේ තියෙන්නේ total එක. මේ දෙන bill number 2 total එක. ඒ කියන්නේ මේක තමයි වැඩ ප්‍රමාණය. මේ works ප්‍රමාණය. හරි? works වලට යන මුළු වියදම. මුළු වියදමෙන් 100.25ක amount එකක් තමයි insurance එකට මම දාලා තියෙන්නේ. ඊට අමතරව මෙතන bonds and securities වලට යනකොට මේ උදාහරණයක් විදිහට බලන්නකෝ අර මුල් මුදලෙන් work එකට යන මුදලෙන් මේ bank charges for performance security per annum මේ 100.01යි BOQ amount එකෙන් right. එතකොට ඒක කොහොමද ඒකෙන් කොහොමද මේක හැදෙන්නේ right මේ ඔන්න මම කියයි මේවට අදාළ breakdowns මම දෙන්නම් ඕගොල්ලොන්ට right ඕන අය ඉල්ලන්න මම දෙන්නම් ඒවා හැදෙන විදිය සහ හදා ගන්න විදිය මේක තමා estimate එකක් හදද්දී අපි follow කරන method එක. එතකොට මේකෙන් අපි වෙන්න summarize කරගන්නවා මේකේ item දෙකයි bill දෙකයි මේ කියන්නේ bill කොටස් දෙකයි නේ preliminary and general කියලා මූලික ටික යනවා. ඊළඟ drain construction මේ අපි දැන් මේ BOQ එකේ කොටස් දෙකයි මේ bill number 1 විදිහට මම ගන්න තියෙනවා preliminary and general right bill number 2 විදිහට දෙනවා drain construction මේකේ sub total එක මෙච්චරයි මේකේ sub total එක මෙච්චරයි මේ total amount එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ නැත්නම් total cost එක
හරි ඒක සමරි එකට ගත්තාම මෙන්න එතකොට ඩිරෙක්ට් කන්ස්ට්‍රක්ෂන් කොස්ට් කියන එක. ඒ කියන්නේ sorry අතරින් උදේ ඔයගොල්ලෝගේ ඩිරෙක්ට් කන්ස්ට්‍රක්ෂන් කොස්ට් එක මෙන්න මෙතන. හරි මගේ අතින් කියවෙච්ච නැති එකක් තියෙනවා. දැන් අර LS ගැන විතරනේ අපි කතා කරේ. මේ මෙතන බලන්න මෙන්න මෙතන PS කියලා අයිටම් එකක් තියෙනවා. මෙන්න මේ අයිටම් එක. මේ demolition and removal of existing structures as directed by engineer. ඒ කියන්නේ ඩ්‍රේන් එකක් අපි දැන් මෙතන ඩ්‍රේන් එක ගැන කතා කරේ. ඒ ගැනම කතා කරමු. ඩ්‍රේන් එකක් අපි හදන්න යනකොට පරණ ඩ්‍රේන් එකක් තිබිච්ච තැනක් නම් එයාගේ පරණ ඩෙබ්‍රීස් කෑලි නේද? පරණ කෑලි කොන්ක්‍රීට් කෑලි අනම්මනම් ඩෙබ්‍රීස් තියෙනවනම් පරණ ස්ට්‍රක්චර් එකක් තියෙනවනම් අපිට ඒක ඩිමොලිෂ් කරන්න වෙනවනේ. එතකොට සමහරට ඒක වැහිලා තියෙන්නේ දැන් පස් වලින්. දැන් මෙයා එස්ටිමේට් කරන්න යන අවස්ථාවේ දැන් මම ඉංජිනේර විදිහට මම එස්ටිමේට් කරන්න යන අවස්ථාවේ මට පේනවා ඩ්‍රේන් සෙක්ෂන් එකක් තියෙනවා මෙතන. ඒක කොච්චර දුරට තියෙනවද කියලා මට හරියටම නිශ්චය කරගන්න බෑ. එස්ටිමේට් එකට දාගන්න. එහෙනම් මේක හාරලා බලන්න ඕනේ. නමුත් මේ එස්ටිමේට් කරන අවස්ථාවේදී හාරලා බලන්න බෑ. මට මැෂින් එකක් ළඟ පාතක නෑ. නේද? අනික එහෙම හාරලා බල මේවා එහෙම කරන්නත් බෑ නේ අපිට. වෙලාව කලාව ඔක්කොම බලපුවාම එහෙම කරගන්නත් බෑ. ඒතර මම කරන්නේ මම ගෙස් කරනවා. මේකේ සමහරට එන මෙතන අතන මීටර් 50ක විතර කෑල්ලක් තියෙනවා රයිට්. මම ඒකට වෙනම මම දානවා මේකට PS එකක්. PS එකක් නේ. ප්‍රොවිෂනල් සම් එකක්. එතකොට ප්‍රොවිෂනල් සම් එකකින් කොහොමද බිල් කරන්නේ? නැත්නම් ප්‍රොවිෂනල් සම් එකක් දැන් මම එස්ටිමේට් එක හදන විදිය කියන්නේ මම මේකත් එක්ක නිතරම කොන්ට්‍රැක්ට් එකේ පැත්තෙන් කතා කරන්නේ ප්‍රොවිෂනල් සම් කියන යුනිට් එක යටතේ මේ යුනිට් එක ප්‍රොවිෂනල් සම් වුණාම හරි එයාගෙන් කොහොමද මෙහෙම එකක් BOQ එක තිබුණොත් අපි මේ වැඩේ කරලා කොහොමද මේක charge කරගන්නේ නැත්නම් මේකේ මුදල ගන්නෙ කොහොමද නේ? ඒතොර ඒක බලන්න නම් අපි යන්න ඕනේ මේකේ බ්‍රේක් ඩවුන් එකට නේ. මේ PS එක බ්‍රේක් ඩවුන් කරලා තියෙනවද බලමු රයිට්. හරි ඔන්න PS එක ඇවිල්ලා රේට් එක ඇවිල්ලා මොකක්ද මේ කහ පාටින් දාලා තියෙන්නේ ඔන්න PS එක. මේ PS for removing and concrete structures. PS එක මම දාගෙන ඉන්නවා මේ PS for removing concrete structures. එතකොට මේ මම yes කරලා තියෙන්නේ මේ බලන්නකෝ. unskilled laborsලා 6 දෙනෙක් දාලා. හරි. ට්‍රැක්ටරයක් දවස් 2ක් දාලා. බැකෝ ලෝඩ් එකක් දවස් 2ක් දාලා. ඒ කියන්නේ මම තීරණය කරනවා මේ වැඩේ දිහා බලලා පොඩි කැල්කියුලේෂන් එකක් මමත් කරගෙන JCB එකක් දවස් 2ක් දාලා ට්‍රැක්ටරයක් දවස් 2ක් දාලා මිනිස්සු 3 දෙනා දැම්මනම් දවසකට මිනිස්සු 3 දෙනෙක් දැම්මනම් මෙතනට මේක කඩලා ඉවර කරගන්න පුළුවන් කියලා මම ටිකක් වැඩිපුර ක්වොන්ටිටි එකක් තමයි මෙතනට දාන්නේ. ඒ මොකද මට මේක හරියටම මෙෂර් කරගන්න බැරි නිසා. ඒ කියන්නේ මේ වැඩේ නැත්නම් මේ වැඩේ කියලා කියන්න බිස්කෝ ඒ වැඩේට කතාල ස්කෝප් එක ඩිෆයින් කරගන්න බෑ වේලසනින් හරියටම. දැන් අර එක්ස්කැවේෂන් එක නම් පුළුවන් නේ. ඩ්‍රෝවින් එක තියෙනවා හයිට් එක මෙච්චරයි, ලෙන්ත් එක මෙච්චරයි නේ, විඩ්ත් එක මෙච්චරයි කියලා තියෙන නිසා අපිට ක්වොන්ටිටි එක කන්ෆර්ම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්වොන්ටිටි එක හරියටම ඩිෆයින් කරගන්න පුළුවන්. කන්ෆර්ම් කරගන්න පුළුවන්. නමුත් මේ වගේ අයිටම් එකක ඒ කියන ක්වොන්ටිටි එක අපිට හරියටම මෙෂර් කරගන්න බැයි නම්, අයිඩෙන්ටිෆයි කරගන්න බැයි නම් අපි මොකද කරන්නේ? PS එකක් තමයි දාන්නේ. ඒ කියන්නේ ඒකේ යුනිට් එක PS විදිහට තමයි පාවිච්චි කරන්නේ. එතකොට එහෙනම් මෙච්චරක් අලව් කරලා තියෙනවා දැන් මේ හොඳට බලන්න මේ මෙච්චරක් අලව් කරලා තියෙනවා 1.20ක්. දැන් මේක නතර මේ 1,20,000ක් අලව් කරලා තියෙනවා. එතකොට අපි මේ වැඩේ කරලා මේකෙන් සල්ලි ගන්නවා නම් මොකද කරන්නේ? මේ වැඩේ කරද්දි මේ as directed by the engineer කියලා කියනවා. ඒ කියන්නේ ඉංජිනේරට පෙන්වන්න ඕනේ අපි වැඩේ කරද්දි ගෙන්නලා ඉංජිනේරව ගෙන්නලා මෙන්න ඉංජිනේර මහත්තයා මේ වැඩේ කරන්නේ අද මේ JCB එකක් තියෙනවා මෙතන ට්‍රැක්ටරයක් වැඩ කරනවා ලේබර්ස්ලා 3 දෙනෙක් වැඩ කරනවා. තවන්න මේ මගේ සුපර්වයිසර්ත් වැඩ කරනවා රයිට්. සුපර්වයිසර් දවසම වැඩ කරන නිසා අර වෙන වැඩත් බලන නිසා මේකට යාගෙන් පොඩි පාර්ට් එකක් කරන්න පුළුවන් වැටෙන්නේ. රයිට්. එහෙම කළා ඩේලි රෙකෝඩ් එක දාලා හරිද? ඩේලි රෙකෝඩ් ෂීට් තියෙනවනේ. නේද? කන්ටෙම්පරරි රිපෝට් කියලා අපි කියන්නේ. ඒ කන්ටෙම්පරරි රිපෝට් එක දාලා ඒක ඉංජිනේරට කියලා සයින් කරගන්න ඕනේ දාම. මේ අදාළ වැඩේට මෙන්න මේ කොස්ට් එක ගියා. එතකොට ඒ වගේ නේද? සම්පූර්ණ වියදම අපි අරගෙන ඒක රෙකෝඩ් කරලා ඒක ඉංජිනේර කියලා සයින් කරගෙන ඒකට අදාළව 120ක් හරි නැත්නම් ඔයාගේ ඕවර්හෙඩ් ඇන්ඩ් ප්‍රොෆිට් එක දාලා ඔයා ක්ලේම් එක දානවා මම මෙතන 1,11,500ක් මට මේකෙන් ඕනේ. එතකොට අර ඉංජිනේර බලනවා
එයා බිල චෙක් කරද්දි රයිට් මං එදා එයාගේ මේ ආව් මේ ඇත්තට මේ වැඩේ කරලා තියෙනවා. මේ වැඩේ කරන්න මෙච්චරක් ගියා. ඒක ඉංජිනේරගේ යටතේ තමයි ඉංජිනේරගේ ඉන්ස්පෙක්ෂන් එක යටතේ නැත්නම් ඩිරෙක්ෂන් එක යටතේ තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඒක නිසා අපි මේක මට ගෙවන්න පුළුවන් කියලා එයා තීරණය කරනවා. ඒතකොට මේ කොන්ට්‍රැක්ට් එකට හම්බ වෙනවා. පැහැදිලි නේද? right. එහෙනම් නේද? දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මේක අර මේ කැල්කියුලේෂන් සර්කම්පැක්ෂන් තව මෙසේජ් දෙකක් තියෙනවද? PS එකක් සාමාන්‍යයෙන් කොන්ට්‍රැක්ට් සම් එකේ percentage කියලා ගාණක් තියනවාද සර්? නෑ. හොඳට තේරුම් ගන්න. මම එකයි කිව්වේ මේක සම්පූර්ණයෙන්ම quantity එක quantify කරගන්න බැයි නම් ඉංජිනේරට එකවර quantify කරගන්න බැයි නේ. කියන්නේ මැනගන්න බැයි නම් මෙතන මෙච්චරක් මේක තියෙනවා කියලා. එයාට estimate කරන අවස්ථාවේ එයාට දෙන chance එක තමයි ඔයාට PS එකක් මේකට තියාගන්න. ගැටලුවක්. හරි. LS එකක් කියලා කිව්වයි අතන. මේ ලම්සම් එකකදී වෙන්නේ ඒක නෙමෙයි වෙන එකක්. ලම්සම් එකකදී මේ වැඩේ නේද දැන් මොබිලයිසේෂන් කියන එක ඔය රුපියල් 10000ක් කරතයි 20000ක් කරතයි 30000ක් කරතයි නේ. නේද? හැබැයි මේක රෙස්ට්‍රික්ට් කරලා තියෙන්නේ මෙච්චරයි දෙන්නේ මේකට. ඔයාට දැන් අපි ගාණක් මේ අපි මොබිලයිසේෂන් එකට ගාණක් හදනවා. හදලා කියනවා නේද මේ මැෂින් ටික ගියලා මේක දාගන්න මේ රුපියල් 10000ක් ඇති ඔයාට. දැන් ට්‍රේන් එකක් කරන්න එන කෙනෙක් නම් මොබිලයිසේෂන් කියලා මොනවද නේ? ලේබර්ස් ටික ගියලා දාගන්න විතරනේ තියෙන්නේ යාට සයිට් එකට. නේ මැෂින් එක අඩ ගහගන්න විතරයි තියෙන්නේ. නේද? ට්‍රැක්ටරයක් තිබ්බනම් හරි. නේ එතකොට මේ රුපියල් 10000ක් කියලා දාලා තියෙන සමහරවිට මේ ට්‍රැක්ටරයක් නේ ට්‍රැක්ටරයකින් නැත්තම් මොකක් හරි වාහනයකින් මිනිස්සු ටික ගියලා සයිට් එකට මොබිලයිස් කරන එක වෙන්න පුළුවන්. නැත්නම් කොන්ක්‍රීට් මික්සර් එක පටවගෙන එන එක වෙන්න පුළුවන්. හරි. නේද? ලම්සම් එක වෙන්නේ නේ කොන්ක්‍රීට් මික්සර් එක පටවගෙන එන එක වෙන්න පුළුවන්. රයිට්? එතකොට දැන් මේ නවදාහන මේ මගේ මොබිලයිසේෂන් එක මම කොහොමද හදලා දෙන්නේ බලන්න මේ ආව් මේ ට්‍රාන්ස්පෝර්ට් කොන්ක්‍රීට් මික්සර් මේ දවසක් දාලා දෙන ට්‍රැක්ටර් එක රේට් එක. ට්‍රැක්ටරයක් තිබ්බනම් ඇදිනේ මේක පටවගෙන එන්නේ. එතකොට මේ රුපියල් 10000යි. එතකොට ඔයා නේද කොන්ට්‍රැක්ට් මේක 20000ට කරත් මට නම් කවන්නේ නැහැ. එන්ජිනීර් පැත්තෙන් මං හිතනවා මේ කොන්ට්‍රැක්ට් 20000ට කරාට කවන්නේ නැහැ. 20000ට කරත් කවන්නේ 30000ට කරත් කවන්නේ නැහැ. වැඩේ කරගන්නයි ඕනේ. හැබැයි අපි දෙන්නේ 10000යි. එතකොට කොන්ට්‍රැක්ට් පැත්තෙන් යා හිතන්න ඕනේ. මේකට 10000ක් නේ මට මේක යන කීයද? දැන් අපි මේකේ තව දෙයක්. මේක අපි එස්ටිමේට් එකට මේ ලම්සම් එක දැම්මට මේ ලම්සම් amount එක ෆිල් කරන්න තියෙන්නේ ඕගොල්ලොන්ට. දැන් අපි ටෙන්ඩර් ඩොකියුමන්ට් එකට යන්නම්කො මම. මේක පේනවද නෑනේ? කොට ඉන්න. ඒකට දැන් මෙන්න මෙතන මේ LS එක නේ මේක මෙන්න මේවා හරි PS amount එක විතරයි BOQ එක අපි දාන්නේ. ඉංජිනේර දාන්නේ මේක විතරයි. මේ ඔක්කොම හිස්ව තියන්නේ. මේ ඉතුරු ටික ඔක්කොම හිස්ව තියන්නේ. එතකොට මොබිලයිසේෂන් වලට ඔයා කොන්ට්‍රැක්ට් තමයි ගාණක් දාගන්නේ. හරි? ඒතර ඔයා අනිවාර්යෙන් ඔයාට පුළුවන් ගාණ උනේ දාගන්න. නැත්තම් ඔයාට යන්නේ 50000 නම් ඔයාට හිතනවා නම් මේ ජොබ් එක ඇතුලේ මට මෙතන තව 50000 මට ගන්න පුළුවන් කියලා ඔයා ලක්ෂයක් දානවා වෙන්න පුළුවන්. හරි? හැබැයි ඒක අර කම්පිටිෂන් එකට බලපාන්නත් පුළුවන්. හින්දා ඒව ඔප්ටිමයිස් කරන්න ඕනේ. ඒවට තියෙනවා. ඒක කොහොමද කරන්න කියලා අපි සාකච්ඡා කරමු. හරි? රයිට් මම මේ පෙන්නුවේ LS එකයි PS එකයි. ඒතර LS එක අපි මෙතන සඳහන් කරන්නේ නැතුව දෙන්නේ ඔයාලට දාන්න. නැත්නම් කොන්ට්‍රැක්ට් එකට දාන්න. PS එක අපි දාලා දෙනවා. මේක වෙනස් කරන්නේ නැහැ. මේක වෙනස් කරන්න බෑ. හරි? මේක අනිවාර්යෙන් දෙනවා. එතකොට අර දැන් ඔය ටෙන්ඩර්ස් දාද්දි නේද ටෙන්ඩර් එක වැඩ කරන අය දන්නවා දැන්. හරි? දැන් අපි මේතර මේ තිබ්බනේ මගේ මේ දැන් මේ ෂීට් එක තියෙනව නේද? දැන් මේකේ මේ මොබයිල් LS එකක් විතර මෙතන තියෙනවා. මෙයක් තියෙනවා. right? මෙන්න මේ page එකට එන්නකෝ. මෙන්න මෙතනට. දැන් මේකේ තියෙනවා මේ provisional sum ටික මෙතන අඩු කරනවා මම ටක් ගාලා මුළු construction cost එකෙන් direct construction cost එකෙන් PS ටික අඩු කරලා තමයි overhead and profit මම එකතු කරන්නේ. ඇයි එහෙම කරන්නේ? අර PS එකේ දැන් ඔයගොල්ලන්ට පේනවද මෙතන මේ PS එකේ overhead and profit එකතු කරලා තියෙන්නේ මේ. එකතු කරලාමයි තියෙන්නේ. ඒ කියන්නේ අර ඉංජිනේර් PS එකක් දෙනකොට PS එකේ amount එක දෙනකොට එයා යන cost එක guess කරලා හරිද? එයාගේ දැනුමට අනුව එයා guess කරලා මේ එහෙම එකක් තමයි කරලා තියෙන්නේ. guess කරලා ඒකට overhead and profit එකතු කරලා තමයි එයා total PS එක. يعني කොච්චර කරත් උපරිම මෙන්න මෙච්චරයි මේකට යන්නේ කියලා තමයි එයා තීරණය කරලා දෙන්නේ. හැබැයි මීට අඩුවෙන් මේක කරන්න පුළුවන්. ඒකයි එයා ටිකක් වැඩිපුර දාන්නේ. මේක අඩුවෙන් අනිවාර්යෙන් කරන්න පුළුවන්
කියන සිතවිල්ලෙන් තමයි යා නේද? එහෙම ඉමේජින් කරලා තමයි මේ අයිටම් එක රේට් එක මේ ගාන PS එකට හදලා දාන්නේ. right? හරි. එතකොට අපිට දැන් තියෙනවා කැල්කියුලේෂන් එක ඔට්ටු වෙන්න ඕනේ පොඩි වැඩක්. right? හරි. මට දැන් පොඩ්ඩක් මෙහෙම කරන්න. අපි දැන් මේ විනාඩි 10කට අපි හැමෝම මේ ටට්ටක් ගාලා අපේ ප්‍රශ්න ටික අහගෙන යන්න. හරි? chat එකට දාන අය chat එකට දාන්න. අපි මේ වැඩේ අද දවසේ අපි කන්ක්ලූඩ් කරන්න යන්නේ. එතකොට ලබන සතියේ මම මේවට අදාළ සාම්පල් ෂීට් ටිකක් දානවා ඩ්‍රෝවින් එකක් එක්ක. ඔයාලට තියෙන්නේ හෝම්වර්ක් එකක් විදියට දැන් අද අපි අඟහරුවාදානේ. බදාද බ්‍රහස්පතින්ද සිකුරාදා. සිකුරාදා වෙනකොට පුළුවන් තරම් උත්සාහ කරන්න මම අද රෑම දානවා ඩ්‍රෝවින් එක. ඒ ඩ්‍රෝවින් එකට අදාළව මෙෂර්මන්ට් ෂීට් එකක් ඔයගොල්ලෝ හදන්න ඕනේ. හරි? හෝම්වර්ක් එකක්. මං කියව එකයි මේ අනේ සමා වෙන්න ඕනේ මේ දන්න කියන අය මේ වැඩේ නිතර නිතර කරන අයට මේක බෝරින් වෙන්න පුළුවන්. හරි? එහෙම හිතන්න එපා ඈ. අපි මේ වැඩේ කෝස් එකක් විදිහට කරන්න යන්නේ දැන්. නේ? ඒතර මේ කරිකියුලම් එක ඔයගොල්ලෝ කරා වෙන්න. හරි? ඔයගොල්ලෝ මේක කරා වෙන්න විනාඩි 5ක වැඩක් නේ නේද? ටක් ගාලා බැලුවා, ටක් ගාලා දාලා දුන්නා. හරි? එහෙම කළා මේ ෂීට් එක පුරවලා මේ හෝම්වර්ක් එක අපි කරමු. කරලා අපි ගෲප් එකට දාලා තියෙන ගැටලු අඩුපාඩු දිනන මොන හරි ඒ ටික සාකච්ඡා කරන වැඩේ කරමු. right? ඒක තමයි මේ සතියේ අපි ඊළඟ සිකුරාදා වෙනකන් අපිට තියෙන වැඩේ. හරි? ඊළඟ සිකුරාදා හම්බෙලා අපේ ආපහු සාකච්ඡා කරනවා මේකේ දිගුවක් විතර ඉතුරු පාඩම් ටික. මට දැන් කියන්න දැනට මේ දක්වා මම කියපු දේවල් සහ අපි කතා කරපු දේවල් එක්ක ඔයගොල්ලන්ට මොනවද තියෙන මේ ගැටලු ප්‍රශ්න සහ මෙන්න පොඩි සාකච්ඡාවට අවස්ථාවක් තියෙනවා. right? මට පොඩි මේ අතපසුවීමක් වෙලා දිනවා. ඔයගොල්ලන්ට මම රෙජිස්ටර් නම්බර්ස් ටික දාන්නම් කියලා හිටියා. මට දාන්න බැහැ. එහෙම වුණා නම් මට මේ නම්බර් එකෙන්ම කතා කරන්න තිබ්බා. කවන්නේ. අපි උඩින් ඉන්නවා මිස්ටර් චමිල්. මොන හරි ගැටලුව තියෙනවද මිස්ටර් චමිල්? සර් දැනට නම් ගැටලුවක් නැහැ ලොකුවට. ඒ කියන්නේ පොඩි අයිඩියා එකක් තියෙනවා කරගෙන යන වැඩ ටිකත් එක්ක නිසා. ඔව්. that is nice. අවුත් හරි හොඳයි. right. මිස්ටර් ෆ්‍රින්සි දැන්ට අවුලක් නැහැ සර්. හරි. මිස්ටර් දිනේෂ් මිස්ටර් අරවින්ද ගැටලුවක් නැහැ සර් දැන්ට. right. මිස්ටර් උදාර ප්‍රශ්න නැහැ සර්. right. මිස්ටර් දසුල් දැන්ට අවුලක් නැහැ. හරි. මිස්ටර් ජානක හරි. මෙහෙමයි. දැන් අවුලක් නැහැ කියලා කියන්නේ ඒ කියන්නේ ප්‍රශ්න එන්නේ නැති වෙන්න අද මුකුත් උන්නේ නැහැ වගේද? නැත්නම් අද කරපු කොටස පිළිබඳ මොකක් හරි වැදගත්කමක් තිබුණාද නැද්ද? right? මට පොඩි කමෙන්ට් එකක් දෙන්න. ඒ කියන්නේ මෙසේජ් එකක් දැම්මත් කමක් නැහැ. නැත්නම් මම මේ කතා කරන දේවල් දැන් අර අපි එස්ටිමේට් එකේ මෙෂර්මන්ට් ටික ටේක් ඔෆ් කරන එක තමයි වැඩේ අපේ. right? නමුත් ඕගොල්ලෝ කොයි මට්ටමේ ඉන්නවද කියලා මම දන්නේ නැහැ නේ. මම එක හෝම්වර්ක් එක දෙන්නේ දැන් මේ. හරි? අපි ටග්ගල එක දාගමු. ඒක දාගෙන මට එවන්න. එතකොට මට දැනගත්තයි ටග්ගල ඔයගොල්ලෝ කොතනද ඉන්නේ කියලා. මේ පුංචි වැඩක්, සරල වැඩක්. හරි? පොඩි හෝම්වර්ක් එකක්. නමුත් ඒක ෆිල් කරගෙන යන අතරේ හම්බෙන හැම තැනකින්ම උපදින මාතෘකාවක් තියෙනවනේ. ඒක මම පැහැදිලි කරා. ඒ ක්‍රමේ හොඳයිද නරකයිද කියලා පොඩ්ඩක් මට කියන්න. මොකද නැත්තම් ඔය ප්‍රශ්න මතක් කර නැත්තම් ලිස්ට් අවුට් කර කතා කරන්න හිටියොත් ඕවා කතා වෙන්නේ නැහැ. ඒ කියන්නේ වඩ උත්තර එන්නේ නැහැ. මේ කතාව මේක කරගෙන යන අතරමැදදී තමයි මේ ප්‍රශ්න ටික ආවේ. දැන් අපි අර මොකද යුනිට් වෙයිට් එක ආවා. යුනිට් වෙයිට් එක ගැන කතා කරද්දී රීන්ෆෝස්මන්ට් වල නේද අපි අර වාහනයකට පටවණයක් ගැන කතා කරා. දැන් සමහරවිට හිතෙන්න පුළුවන් මේ මේවා වැදගත් අදාළද නැද්ද නේ මේ ඇයි මේක මෙතන කතා කරන්න කියලා. මං කියන්නේ ඒකයි. ඕක වෙනම කතා කරන්න ඉන්න අපිට මතක්වත් වෙන්නේ නැහැ නේ. ඒක නිසා මේ ඒකේ මේ අවස්ථාවේ කතා කරන්නේ ඒක නිසා. මං කියන්නේ අන්නේ ක්‍රමේ උදාහරණයක් විදිහට කිව්වේ හොඳද නරකද කියලා මට කියන්න. අපි විෂය විතරක් යනවද නැත්නම් විෂය රිලේටඩ් දේවල් ටික සාකච්ඡා කරන්නේ ගැටලුවක් නැද්ද? ඒක බෝරින්ද නැත්නම් කමක් නැද්ද කියලා මට පොඩි කමෙන්ට් එකක් දාන්න. හරි? right. එහෙනම් වෙලා ඔව් අදත් පැය එකමාරක් විතර අපි සාකච්ඡාව කරානේ. මේ ගැටලුව මේ ටයිම් එක ගැටලුවක් නෑ නේද? ඇති නේද හොඳටම? වැඩි නෑ නේද? කාලය ගන්නවා වැඩිද වැඩි? ඒ කියන්නේ අපිට තව වෙලාව ගන්නත් පුළුවන් වගේද නැත්නම් කොහමද? දැන් අද නම් මම නවත්තනවා. ගැටලුවක් නෑ. හරි. right. okay. හරි. එහෙනම්
මම මගේ homework එක ඔයගොල්ලන්ට දාන්නම් තව ටිකකින්. ඔයගොල්ලෝ එන පුළුවන් තරම් ඉක්මනට ඒකට අදාළ මෙසම් ෂීට් එකක් මට හදලා දාන්න. right? එහෙනම් අපි අදට සමු ගන්නවා. එහෙනම් good night හැමෝටම ජය වේවා.